සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. ඔබ මේ හමුවන්නේ මොට්ටු පිළියන්දල දිසාවේ කාණ්ඩ නායක වැඩමුළුව සඳහා වන සූම් රැස්වීමේදී. ඉතින් මෙම සූම් රැස්වීමට සම්බන්ධ වන මොට්ටු පිළියන්දල දිසාවේ ගරු දිසා කොම්සාරිස් අයිඑස් වසන්ත කුමාර මහත්මයා ඉතාමත්ම සාදරයෙන් මේ රැස්වීමට පිළිගනු ලබනවා. ඒත් එක්කම මේ රැස්වීමට සම්බන්ධ වන මොරටු පිළියන්දල දිසාවේ සහාය දිසා කොම්සාරිස්වරුන් සහ වරියන් ඔවුන් සියලුම දෙනාවත් මෙම රැස්වීමට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒත් එක්කම අපි දන්නවා මොරටු පිළියන්දල දිසාවේ ජීවනාඩිය බඳු මොරටු පිළියන්දල දිසාවේ බාලදක්ෂ නායක නායිකාවන් සියලුම දෙනා මේ රැස්වීමට සම්බන්ධ වෙනවා. ඔවුන් සියලු දෙනාමත් ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒත් එක්කම මේ කාණ්ඩනායක වැඩමුළුව සම්බන්ධව යම් කිසි දෙයක් ලබා ගන්න ඒ සම්බන්ධ දැනුවත් වෙන්න මේ හා සම්බන්ධ වන සියලුම බාලදක්ෂයින්, කාණ්ඩනායකින්, ज्येष्ठ බාලදක්ෂයින්, බාලදක්ෂ බාලිකාවන් සියලු දෙනාම මේ අවස්ථාවට ගෞරවයෙන් පිළිගනු ලබනවා. මුලින්ම අපි මේ රැස්වීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් බාලදක්ෂ පොරොන්දුව අලුත් කරමු. මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමටද සෑම කල්ලිම අනුපකාර කිරීමටද බාලදක්ෂ නීතියට කීකරු වීමටද මාගේ අවංක විශ්වාසයට සම්පූර්ණ සහාය දීමට ගෞරව බහුමානයෙන් පොරොන්දු වෙමි. ඊළඟට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මොරටු පිළියන්දල දිසාවේ ගරු දිසා කොමසාරිස් සහාය පුහුණු කිරීමේ නායක අයේෂ් වසන්ත කුමාර මහත්මයාට ඔබව අමතන ලෙස. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. සුබ සන්ධ්‍යාව. සියලු දෙනාගේම අවසරයි. ඔබ සියලු දෙනාගේම පැමිණීම පිළිබඳව මම පළමු කොටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට. පළමුවෙන්ම මම කියන්න කැමතියි මේ වැඩසටහනට තමන්ගේ බාලදක්ෂයෝ ලබා දීලා තියෙන නම්වලට වල ප්‍රමාණය සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම සහභාගී කරන්න. මොකද අපි සහතිකපත් සහ අනෙකුත් ලේඛන ඔබ ලබා දුන් සංඛ්‍යාවටම සූදානම් කරනවා. එම නිසා ඒවා අහක යන තත්ත්වයට පත් කරන්න එපා. කලින් දැනුම් දීලා තියෙන සංඛ්‍යාව එදිනට මේ නොවැළැක්විය හේතුවක් අසනීපයක් ඇරෙන්න වෙන කිසිම කාරණාවක් මත එන සංඛ්‍යාව වෙනස් කරන්න එපා. මොකද එතකොට විශාල අපහසුතාවයකට පත් වෙනවා, විශාල පිරිවැයක් දරනවා. ඒ වගේම ඔබගේ සංඛ්‍යාත්මකව බලාපොරොත්තු වෙන කොස්ට් එක වෙනස් වුණාම තවත් අයවැය අර්බුදයකට මුහුණ දෙනවා. එවැනි කාරණා නිසා මම නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා වගකීමෙන් යුතුව සියලුම සමාජිකයන් සියලුම ලබා දුන් නාම වල තියෙන බාලදක්ෂීන් අනිවාර්යෙන් සහභාගී කරන්න. එහෙම නොවුනොත් එහෙම විශාල අපහසුතාවයකට දිශාවපත් වෙනවා. ඊට අමතරව මම ඔබට මේ කාණ්ඩනායක පුහුණුව හා දිසා කඳවුරට සමගාමී පුහුණුවට අමතරව විශේෂ නිවේදන කීපයක් දෙන්න කැමතියි මේ අවස්ථාවක් කරගන්නවා. කඳවල මහාවිද්‍යාලයට දිසා කඳවුර චේන්ජ් කරන්න සිද්ධ වෙලා තියෙනවා මොරටු මහාවිද්‍යාලය. මොකද මොරටු මහාවිද්‍යාලය ලබා ගන්න බැහැ උසස් පෙළ අධ්‍යාපන කටයුතු නිසා. ඒ නිසා ඔබගේ දිසා කඳවුර සම්බන්ධයෙන් තියෙන සූදානමට වහාම ස්ථානයේ හැටියට කඳවල මහාවිද්‍යාලය වෙනස් කරගන්න. ඊට අමතරව හෙට පවත්වන බුක් ෆෙයාර් එකේ තියෙන වැඩසටහනට මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශ අනුමැතිය ලැබිලා තියෙනවා. මම දන්නවා මේක දැන් ලැබිලා ඔබට සූදානම් වීමට අපහසුයි කියලා. හැකි බාලදක්ෂීන් ප්‍රමාණයක් සහභාගී කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. මොකද මේක මහඟු අවස්ථාවක් දිසාවට ලැබුණා. අපිට 20 දිනක් සහභාගී කරන්න පුළුවන්. පුළුවන් නම් කවුරු හරි මේ වෙලාවේ අදහසක් කියන්න ඒකට සහභාගීත්වය තහවුරු කරන්න. මම කැමතියි විනාඩි 2ක කාලයක් ලබා දෙන්න. ඒ කියන්නේ යම් අදහසක් තියෙනවා නම් දැනුවත් කරන්න. කාට හරි බාලදක්ෂ ප්‍රමාණයක් ඉන්න සම්බන්ධ කළ හැකි දැන් අවසරය ලැබිලා තියෙන නිසා. ඒ කියන්නේ නිශ්චිත අදහසක් තියෙනවද කාට හරි? වාශිත මාව ඇහෙනව නේද? දිසා කොමසාරිස්තුමා එනවා. මම හිතන්නේ පොඩ්ඩක් අර පාසල් වලින් අර කලාපේ
පොඩක් අවසර ගැනීමත් එක්ක පොඩක් ඒ කණ්ඩායම් බොහොමයක් දන්වලා තින්නේ ඒකට සහභාගී වෙන්න අපහසුයි කියලා. දැනට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් එකේ අවසරය දෙකම ලැබිලා තියෙනවා. මම ඒ ලිපි දෙකම දැන් ලිපි තිබුණට දැන් මම දිසා කලාපේ දැන් අර මේක පාසල් වෙලාවෙනේ තියෙන්නේ. ඒක ඔව් නිසා ඒ පොඩ්ඩක් කියන්නේ ඒ අපි පාසල් වෙනකොට එතන සහභාගී වෙන්න ප්‍රශ්නේ තියෙන්නේ. හැම කෙනාම මතක තබා යුතු කාරණාවක් තියෙනවා. මේ වගේ හදිසි අවස්ථා එනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට පොඩ්ඩක් උපක්‍රමශීලී වෙන්න පුළුවන් අවස්ථා විෂයන් දෙකක් තියෙනවා. එකක් තමයි මානවක අංශය. මානවක අංශයේ ගොඩක් වෙලාවට අවුරුදු 18 පිරිච්ච ළමයි. ඒ අවුරුදු 18 පිරිච්ච අයට ලංකාවේ සිවිල් ලෝ එක හැටියට තනියම තීරණ ගන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක 20 දෙනෙක් සහභාගී කරන්න පුළුවන් වෙන්න ඕන දිශාවකට මානවකයෝ හිටියනම් අපිට මේ තරම් ගැටලුවකට මුහුණ දෙන්න දෙයක් නැහැ. ඊයේ පෙරේද දවස්වල සම්පූර්ණ වෙනත් දිශාවලින් සහභාගී කරලා තියෙන්නේ මානවකයෝ. ඉතින් මානවක අංශය මේ පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන්න ඕන. මොකද මානවකයෝ 58ක විතර සංඛ්‍යාලයකන ඉදිරිපත් කරලා තියෙන සංගණනයේදී. මම දන්නේ මේක මේ වර වෙනකොට කීයක් අඩු වේද වැඩි වේද කියලා ගිය වර්ෂයේ සැප්තැම්බරේට මානවකයෝ 58ක් පෙන්නනවා. ඉතින් මේ මානවකයෝ 58 දෙනා කොහෙද ඉන්නේ කියන එක ගැන විමර්ශනය කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒක තමයි ඊළඟ කාරණාව. ඒ නිසා ඒ ගැන ඩක් අවධානය යොමු කරන්න. මොකද මේ ප්‍රශ්නෙම උද්ගත වුණා ක්ලීනික් ශ්‍රී ලංකා පාගමන අවස්ථාවේ. ඒ අවස්ථාවේ මානවකයෝ සහභාගී වුණේ නැහැ. මේ අවස්ථාවේත් මානවකයෝ පිළිබඳ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. එහෙම වුණොත් අපිට විමර්ශනයක් කරන්න සිද්ධ වෙනවා මේ ඉන්න මානවකයෝ සංගණන ලබා දෙන මානවකයෝ මොනවද කරන්නේ කියලා. ඊට අමතරව කාට හරි හැකියාවක් තියෙනවා නම් බාලදක්ෂ 5 දෙනෙක්ව හරි සහභාගී කරන්න සහතිකපත් ලැබෙන මහඟු අවස්ථාවක්. හෙට උදෑසන විදුහල්පතිවරු හමුව සාකච්ඡා කළ හැකිනම් උදෑසන මට දැනුවත් කරන්න. මම ඉල්ලීමක් කරන එක නම් කරලා තියෙන ලීඩර්ස්ලා 3 දෙනා ඔය 3 දෙනා හරි ගිහිල්ලා එතන සහභාගී වෙන්නේ උත්සවයට. මොකද ඔගොල්ලෝ වැඩි හිටියෝනේ ළමයි නැති වුණාට නායකයන්ට සහභාගී වෙන්න පුළුවන් නේ. මම ජයසිරි මහත්මයාත් දැනුවත් කරලා තියෙනවා. මම ඒක වැඩේ බාර දුන්න වෙලාවේ ඔබ වැඩේ බාරගත්ත ළමයි කියන්නේ ළමයි නැති වුණත් ඔබ එකට සහභාගී වෙන්න කියලා මම ඔබට දැනුම් දීමක් කරන්න කැමතියි. ඊට අමතරව අපි ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දැනුවත් කරලා තියෙනවා නායක පුහුණු පාඨමාලාව පිළිබඳ ජාතික පුහුණු ජාතික මූලස්ථානයේ සහාය ප්‍රධාන කොමසාරිස් වැඩසටහන් දැනුවත් කරලා තියෙනවා මම. ඊට අමතරව ඔබගේ පැමිණීම තමයි අපි විශාල වශයෙන් අපේක්ෂා කරන්නේ. ඒ වගේම වැදගත් සහතික පත්‍රයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශාල පිරිවැයක් දැරීමට එකඟ වෙලා තියෙනවා අපේ දිසා සංගමය. අපි දිසා සංගමයට ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන් මේ වගේ විශාල පිරිවැයක් දරන්න එකඟ වීම පිළිබඳව කෙටි දැනුම් දීමකින් මම හිතන්නේ භාෂිතයට වෙනකොට මුදල් ලැබිලා තියෙනවා. ඊට අමතරව මම ඉල්ලීමක් කරනවා සියලුම බාලදක්ෂ නායකයින් පූර්ණ කාලීනව මේකට සහභාගී වෙන්න. මොකද ඔබට විශාල දැනුමක් විශාල අවබෝධයක් ලැබෙීමේ හරහා ඒ අවබෝධය දැනුම ලබා ගැනීම ඔබ සතු යුතුයකමක්. මොකද ඔබගේ බාලදක්ෂින්ට දැනුම ලබා දෙන්න නම් ඔබ දැනුවත් විය යුතුයි. නිසා සියලුම නායකයින් පූර්ණ කාලීන සහභාගීත්වය මම අපේක්ෂා කරනවා. ඊට අමතරව ඔබගේ කණ්ඩායම් සම්බන්ධයෙන් මට තවත් මතක් කිරීමක් තියෙනවා. සෙන්සස් දීලා නැහැ බොහොමයක් කණ්ඩායම්. සෙන්සස් දවස් 100න් අවසන් වුණා. තව දින 3ක් තියෙනවා මේ සතියේ. ඒ දින 3 ඇතුළත අනිවාර්යෙන් සෙන්සස් ලබා දෙන්න. අපි අපේක්ෂා කරනවා ලබන සතියේ සමුදර මූලස්ථානට තියෙන සෙන්සස් ප්‍රමාණය ලබා දෙන්න. ඊට පස්සේ ඔබට ලැබා දෙන වැදගත් සහතිකය ඔබට නැතිව අනිත් පාසල් වලට ලැබෙනකොට ඔබේ විදුහල්පතිවරයා ඔබෙන් ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා. ඇයි අපේ පාසලට මේ සහතිකය හිමි වෙන්නේ නැත්තේ කියලා. ඒ නිසා කරුණාකරලා ඉක්මනින් ඔබගේ සංගණන වාර්තා සංගණන ලේඛන සහකාර දිසා කොමසාරිස් උපේක්ෂා රණසිංහ මහත්මියට ලබා දෙන්න. එතුමිය උදේ 7:30ත් 1:30ත් යන කාලය තුල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ කනිෂ්ඨ විද්‍යාලයේ රැඳී සිටිනවා. එතුමිය සහකාර විදුහල්පතිතුමියක්. හැකි ඉක්මනින් එම ලේඛන සහ මුදල් එතුමියට ගිහිල්ලා බාර දෙන්න. මම අපේක්ෂා කරනවා මේ සතියේ තව දින දෙකක් තියෙනවා පාසල් දින දෙකක්. ඒ වගේම වීකෙන්ඩ් එක තියෙනවා. ඉතින් ඔබට මාස දෙකක කාලයක් දීලා තියෙනවා මේකට මම. හැකි ඉක්මනින් මේ දේවල් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන. මොකද නායකයෝ වගකීමෙන් වැඩ කරන්න දිනට කලට වෙලාවට මේ දේවල් ලබා දෙන්න කටයුතු කරන. මොකද අපි කඩිමුඩිය මේ ලේඛන ඉල්ලුවේ නැහැ. මාස දෙකකට පෙර මේවා ලබා දීලා තියෙනවා. ඉතින් ඔබගේ වගකීම තමයි මේ සමාජිකත්වය දරුවන්ගේ තහවුරු කරන එක. ඒක දරුවන්ගේ අයිතිවාසිකමක් සමාජිකත්වය ලබා ගැනීම. ඒක තහවුරු කිරීමට නොහැකිවොත් ඒක ඔබගේ තියෙන දුර්වලතාවය. ඔබට කලට වෙලාවට ඔබගේ සමාජිකත්වයේ ළමයින්ගේ නම් ටික ලියලා
ඒක සල්ලි එක්ක බාර දෙන්න බැරි නම් ඒක ඔබගේ දුර්වලතාවය. මොකද ජොබ් වීක් එක ඉවර කරලා මාසයක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉදිරි කටයුතු සඳහා සහාය දිසා කුමාරී වැඩසටහනට බාර දෙනවා. බොහොම ස්තුතියි කොමසාරිස්තුමනි. අපි පටන් ගමු අපේ පැහැදිලි කිරීම. මෙම රැස්වීම කැන්සල් වුණොත් ආයි මේ ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. රයිට්. මට කවුරු හරි තහවුරු කරනවද ස්ක්‍රීන් එක පේනවද කියලා? ස්ක්‍රීන් එක පේනවා. රයිට්. බොහොම ස්තුතියි. අපි පටන් ගමු. මං හිතනවා ඔබ හැමෝම මාව දන්නවා ඇති කියලා. මම භාෂිත කුරුකුල සූරිය මොරටු පිරන් දිසාවේ සහාය දිසා කොමසාරිස් වැඩසටහන් සහ අන්තර්ජාතික අංශය සම්බන්ධව තමයි මම කටයුතු කරන්නේ. ඉතින් ඔබේ මේ කාණ්ඩ නායක පුහුණුවේ සංවිධායක ලෙස තමයි මම කටයුතු කරන්නේ. මේකේ අරමුණු ගත්තොත් ඇත්තටම ඔබේ දක්ෂතා වර්ධනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මොරටු පිළියන්දල දිසාවේ කාණ්ඩ නායක පුහුණුවක් අවුරුදු දෙකක් ඇතුළත පවත්වලා නැහැ. දෙකකටත් කලින් තමයි පවත්වලා තියෙන්නේ. මම හිතනවා මයික්‍රොෆෝන්ස් මියුට් කරගනී කියලා. අවුරුදු දෙකකට මෙහා පැත්තේ අපි කාණ්ඩ නායක පුහුණුව පවත්වලා නැහැ. ඉතින් මේ බාලදක්ෂ කටයුතු වල වැදගත්ම කොටස තමයි කාණ්ඩ නායක පුහුණුව. කාණ්ඩ නායකයන් හරහා තමයි බාලදක්ෂයන්ව පුහුණු කරන්නේ. ඉතින් ඔබව පුහුණු කරන තමයි අපි මේ කටයුත්ත සිදු කරනු ලබන්නේ. ඉතින් ඒක නිසා ඔබේ පැමිණීම ඉතාමත්ම වැදගත්. ඔබ දැනට පැමිණෙන බව දන්වලා තිබෙනවා නම් ඔබේ බාලදක්ෂ නායකයට ඔබ අනිවාර්යයෙන්ම පැමිණෙන්න. මොකද ඔබ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. ඒ වගේම විශාල මහන්සියක් වෙනවා බාලදක්ෂ නායකයෝ, ඔබේ බාලදක්ෂ නායකයෝ ඇතුළුව දිස්ත්‍රික්කයේ සියලුම බාලදක්ෂ නායකයෝ. ඉතින් ඔබේ හැකියාවන් දක්ෂතාවන් වර්ධනය කරන්න තමයි මේ පවත්වන්නේ. ඔබට මතක නම් මේ දිනවල තමයි අපේ බාලදක්ෂ දිසා කඳුරු පවත්වන්න නියෝජිත වෙලා තිබ්බේ. ඉතින් තව මාසයක් එහාට ගිහිල්ලා තියෙනවා දිසා කඳුර. කෙසේ වුණත් ඒ සඳහා ඔබ සූදානම් කරන්න තමයි මේව පවත්වන්නේ. ඇත්තටම මේ දිනවල දිසා කඳුර පවත්වන්න අපිට හැකියාවකුත් තිබ්බා. අපි එහෙම නොකරේ. විශේෂයෙන්ම දිසා කඳුරක් දැනට අවුරුදු 2කින් දිස්ත්‍රික්කේ පවත්වලා නැහැ. ඒත් එක්කම මේ ඔබේ කණ්ඩායමේ වුණා කණ්ඩායම් කාණ්ඩ කඳුරු මේ අවුරුද්ද ඇතුළත අපි දැක්කේ නැහැ ගොඩක් කණ්ඩායම් පවත්වන. ඉතින් මේ හේතුව නිසා ඔබට කඳවුරු අත්දැකීම් අඩුයි. ඒ වගේමයි කඳුරකට යන්නේ කොහොමද කියලා ලොකු අවබෝධයක් නැහැ. ඉතින් මේ කාණ්ඩ නායක පුහුණුවේදී බලාපොරොත්තු වෙනවා ඔබව පුහුණු කරන්න. ඉතින් ඔබව පුහුණු කරාන් පස්සේ එතන ඉඳලා මාසයක කාලයක් තියෙනවා ඔබ ඒ ලබා ගන්න දැනුම ඔබේ කණ්ඩායමට ගිහිල්ලා ඔබේ කාණ්ඩ සමාජිකයන්ට ගන්න. ඉතින් මේ කාණ්ඩ නායක පුහුණුවේ එක අරමුණක් තමයි දිසා කඳුරට ඔබව සූදානම් කිරීම. ඔබ දැනටමත් දන්නේ නැති 2025 ඔක්තෝබර් 5 සහ 6 ඉරිදා සහ සඳුදා දිනේ තමයි පවත්වන්නේ. සඳුදා පොය දිනයක් නිසා පාසල් නිවාඩුයි. වෙලාව පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා තමයි පැවැත්වෙන්නේ. මෙතන වැරදීමක් වෙලා තියෙනවා පොඩි. පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දෙවෙනි දිනේ සමහරක් වෙලාවට වෙලාව තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මේ පවත්වන්න තමයි අපි සූදානම් වෙන්නේ. තියෙන ස්ථානය තමයි මොරටු මහා විද්‍යාලය. මොරටුවේ තියෙන පාසලක් ඔබ දන්නවා ඇති මොරටු මහා විද්‍යාලය. ඒ වගේම රැගෙන ආයුතු දෙයි. ඔබ සම්පූර්ණ බාලදක්ෂ නිල ඇඳුමෙන් සම්බන්ධ විය යුතුයි. සම්පූර්ණ බාලදක්ෂ නිල ඇඳුමෙන් සම්බන්ධ විය යුතුයි. ඒත් එක්කම බාලදක්ෂ හැඳුනුම් පතක් ඔබට තියෙනවා. දිස්ත්‍රික්කයෙන් නිකුත් කරපු හැඳුනුම් පත රැගෙන එන්න, වතුර බෝතලයක් රැගෙන එන්න, සටහන් පොතක්, ලොක් පොත, ඒ වගේම හරි. එතකොට ඔබ සම්පූර්ණ බාලදක්ෂ නිල ඇඳුමෙන් සම්බන්ධ විය යුතුයි. ඒ වගේම බාලදක්ෂ හැඳුනුම් පත, වතුර බෝතලයක්, සටහන් පොත,
සටහන් පොතක් අරගෙන එන්න. ඔබ ගාව සටහන් තියෙනවා නම් සටහන් ලියපු පොතක් එකක් අරගෙන එන්න. ඊට ලොක් පොත විශේෂයෙන් අපිට සමුරු සටහන් ලබා ගැනීමට පුළුවන් ලොක් පොත ගෙනාව. ඒ වගේම ගැටල් අණුව පෑනක් පිඟානක් කෝප්පයක් අරගෙන එන්න. ගිනිමැල ජවනිකාවක පිටපතක් ඔබ කණ්ඩායමේ ගිනිමැල පවත්වලා තිබෙනවා නම් ගිනිමැල ජවනිකාවක පිටපතක් රැගෙන එන්න. මොකද ගිනිමැල සංදර්ශනයක් පැවැත්වෙනවා දෙවෙනි දවසේ. ඒ වගේම උදෑසන සහ දිවාහාරය රැගෙන ආ යුතුයි. ඔබට උදෑසන හා දිවාහාරය අපි සපයන්නේ නැහැ. ඔබට උදෑසන තේ සහ සවස තේ ඒ දෙක තමයි අපි සපයන්නේ. ඒ වගේම ඊට අමතරව ගිනිමැලය දිනේ අපි සංග්‍රහයක් සපයනවා රාත්‍රී කාලයේ සවස් වරු. ඉතින් ඒක නිසා උදෑසන හා දිවාහාරය රැගෙන එන්න. උදෑසන ආහාරය ලබාගෙන ආවත් කමක් නැහැ. දිවාහාරය රැගෙන එන්න. එහෙම ගේන්න නැත්නම් ඔබ ඒ සඳහා මුදල් රැගෙන එන්න. මීට අමතරව මෙතන සඳහන් නොවෙච්ච දෙයක් තියෙනවා. ලියාපදිංචි ගාස්තුව අපි දැනටමත් ඒ සඳහා අනුමැතිය අරගෙන තියෙනවා. රුපියල් 200ක මුදලක් රැගෙන එන්න. right. ලියාපදිංචි ගාස්තුව ලෙස රුපියල් 200ක මුදලක් රැගෙන එන්න. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති. ඊට පස්සේ මම යන්නම් ඊළඟ කොටසට මේත් එක්කම මම කියන්නම් විශේෂයෙන්ම මේ දවස් දෙකේ පූර්ණ කාලීනව ඔබ සම්බන්ධ වී යුතුයි. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියන්න එපා මට මේ අහවල් දෙයට යන්න ඕනේ මේ දේ යන්න අවශ්‍යයි එහෙම කියලා කියන්න එපා. මොකද මේ ලොන් වීකෙන්ඩ් එකේ මේ බාලදක්ෂ නායකයන්ටත් විශාල වැඩ ප්‍රමාණයක් වැඩ රාජකාරී ප්‍රමාණයක් මැද්දේ තමයි මේ ඔබ වෙනුවෙන් කැපකිරීම කරන්නේ. ඉතින් ඔබ වෙනුවෙන් කරන කැපකිරීමකදී ඔබ ඇවිල්ලා කිව්වොත් ඔබට මේක සඳහා ඉන්න බෑ යන්න ඕනේ කියලා අපිට ඒ සඳහා අවසර ලබා දෙන්න බෑ. ඒ සඳහා අවසර ලබා දෙන්න නොහැකි. right. ඒක නිසා ඔබ මේ සඳහා පූර්ණ කාලීන සම්බන්ධ විය යුතුයි. මගෙන් ඇවිල්ලා අහන්න එපා බාලදක්ෂ නායකයෝ කිසිම කෙනෙක් මේ සඳහා කලින් ඔබට යන්න ඕනේ කියලා හෝ ඒ වගේ ඉල්ලීමක් කරන්න එපා කිසිම කෙනෙක්. මොකද මේ සඳහා පූර්ණ කාලීනව ඔබ සම්බන්ධ විය යුතුයි. ඒ වගේම සහභාගීත්වය. ඒක ඉතාමත් වැදගත්. අපි දැක්කා අපේ තරුණ සමුළුවේ 100ක් ලියාපදිංචි වුණා. හැබැයි 50යි සම්බන්ධ වුණා. ඉතින් මොකද උනේ? අපි මේ 100ටම ආහාර මේ ද්‍රව්‍ය සියලුම දෙයක්ම ඕඩර් කරා. ඒත් එක්කම ඒ 100ටම අපි සර්ටිෆිකට් එකක් arrange කරා. right. සියලුම දේවල් අපි ඒකට හරියන ආචාර මණ්ඩලයේ සියලුම දේවල් අපි සැලසුම් කරා. හැබැයි 50ක් ආවා. ඉතින් අර තුරු 50 ආපු නැති 50ගේ ප්‍රිපෙයාර් කරපු දේවල් අපතේ ගියා. ඉතින් ඇත්තටම මේක ඉතාමත් ලොකු විනාශයක්. ඇයි එහෙම කියන්නේ? මේ මුදල් මේ අපේ මුදල් නෙමෙයි. දිස්ත්‍රික්ක නිලධාරීන්ගේ මුදල් නෙමෙයි. දිසා කොමසාරිස්තුමාගේ මුදල් නෙමෙයි. අපි මහන්සි වෙලා හොයපු මුදල් නෙමෙයි. මේ ඔබම මහන්සි වෙලා හොයපු මුදල්. ඔබ සේවා සම්බන්ධතා සතේ උපයන මුදලින් යම්කිසි ප්‍රමාණයක් දිස්ත්‍රික්කයට ලැබෙනවා. ඉතින් මේ මුදලින් තමයි දිස්ත්‍රික්කයේ මේ කටයුතු සියලුම දෙයක්ම ඔබ වෙනුවෙන් කරන්නේ. ඉතින් ඔබම උපයපු මුදල් ඔබ විසින්ම නාස්ති කිරීමක් තමයි වෙන්නේ. ඉතින් මමත් බාලදක්ෂයෙක් විදියට හිටපු නිසා සහ මම දන්න නිසා මේ සේවා සම්මාන සතියේ මුදල් ලිපීමේ කොච්චර අපහසුද කියලා මම ඉතින් කැමති නැහැ මේ විදිහට මුදල් නාස්ති වුණාට ඔබගේම මුදල්. ඉතින් ඒක නිසා මෙන්න මේ සංඛ්‍යාවන් ස්ථිර කරලා තියෙනවා ඔබේ කණ්ඩායමේ මේ නම්බර් එකම මේ ගානම සම්බන්ධ වෙයි කියලා මම හිතනවා. හදිසි හරි මේ ගානට සම්බන්ධී නැති වුණොත් ඇත්තටම දිස්ත්‍රික්කයෙන් ඒ අදාළ බාලදක්ෂයන් හෝ බාලදක්ෂ බාලිකාවන් වෙනුවෙන් වෙන් කරන මුදල අපි අය කරනු ලබනවා. පැහැදිලිවම ඒක මෙවර කරනවා. මොකද නැත්තම් විශාල පාඩුවක් වෙන්නේ දිස්ත්‍රික්කයට වගේම ඒක දිස්ත්‍රික්කේ දරුවන් හොයපු මුදල් අවභාවිතයක්. ඉතින් ඒකට ඉඩ දෙන්න කෙසේවත් බෑ. මොකද මේ සඳහා දැනුවත් කරා දැන් මාසික කාලයක විතර ඉඳලා. ඉතින් බාලදක්ෂ නායකයෝ සහ බාලදක්ෂයෝ මේ දෙකොල්ලම බාලදක්ෂ බාලිකාව ඇතුළු වගකීම් සහගතව වැඩ කර යුතුයි. තමන් එනවනම් එනවා කියන්න ඕනේ. නැත්නම් එන්නේ නැහැ කියන්න ඕනේ. හරියට තමන්ගේ පැමිණීම සහතික වෙන්න ඕනේ. නැත්නම් මේ දේ කරන්න අමාරුයි. මේක ඇත්තටම දිසා කඳුරටත් වැදගත්. ඉතිසරාපවත් දිසා කඳුර වෙනවත් හරියට පැමිණීම ඔබේ සහතික කරන්න නැත්නම් අපි සියලුම දේවල් ඔබ වෙනුවෙන් ලෑස්ති කරලා තිබෙන්නේ. ඉතින් ඒක නිසා මේක වෙනසක් වෙනවා නම් අද දිනය ඇතුළත මාව දැනුවත් කරන්න විශේෂයෙන්ම නායකයෝ සහ බාලදක්ෂයෝ. මොකද අපි හෙට දිනේ සහතිකපත් මුද්‍රණය කරන්න නියමිතයි.
විශේෂයෙන්ම මේ වැඩසටහනය උදේ 8:00ට පටන් ගන්නවා කියලා අපි ඔබ කිව්වා 8ට පැමිණෙන්න කියලා. මේකේ සමාරම්භ උත්සවයක් තියෙනවා. ඒකට විශේෂයෙන් දිස්ත්‍රික්ක නිලධාරීන් පැමිණේ. උදේ 8:00ට තමයි සමාරම්භ උත්සවය තියෙන්නේ 5 වෙනිදා ඉරිදා දවසේ. ඒ වගේම ගිනිමැල සංදර්ශනයක් තිබෙනවා. ගිනිමැල සංදර්ශනයේ තියෙන්නේ 6 වෙනිදා. ඒ කියන්නේ සඳුදා දවසේ සවස 6ට. ඉතින් මේ ගිනිමැල සංදර්ශනයේ විශේෂයෙන්ම ඔබේ දෙමව්පියන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ පවුලේ සියලු දෙනාට මේ සඳහා සම්බන්ධ වෙන්න අපි ආරාධනා කරනවා. විවෘත ආරාධනයක් කරනවා. ඉතින් අපි පුළුවන් ඉක්මනට මේ ගිනිමැල සංදර්ශනය අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි සවස කළුවර වැටෙනාත් එක්කම මේ ගිනිමැල සංදර්ශන ආරම්භ කළා. පැයක් වගේ ඇතුළත මේ ගිනිමැල සංදර්ශන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා සියලුම දෙනා සම්බන්ධ වෙයි කියලා සිතනවා. ඒ වගේමයි මේ ගිනිමැල සංදර්ශනය ඇත්තටම දිසා කඳුරේ ගිනිමැල සංදර්ශනය සඳහා පෙරහරුවක් විදිහට තමයි අපි පවත්වන්නේ. මොකද ඒ සඳහා සූදානම් විය යුතුයි අපි. ඒ සඳහා සූදානම් වීමට ආරම්භයක් විදිහට තමයි අපි මේ කඳුරු ගිනිමැලය දකින්නේ. ඒකයි ඔබට ජවනිකාවක් ඔබ ගාව තිබෙනවා නම් ඒ ජවනිකා පිටපත් රැගෙන එන්න කියලා කිව්වේ. අපිට ජවනිකාව වලට ලෑස්ති වෙන විශාල කාලයක් ලැබෙන්නේ නැහැ. අපිට ඉක්මනට ජවනිකාවක් සඳහා යන්න වෙයි ඔබ ඇතුළත් කරන කාණ්ඩය අනුව. ඉතින් ඔබ කණ්ඩායමක් විදිහට සම්බන්ධ වුණාම ඔබේ බාලදක්ෂ කණ්ඩායමේ හිටපු කාණ්ඩය නෙමෙයි ඔබට ලැබෙන්නේ. මෙහිදී වෙනත් කාණ්ඩයක් ඔබට ලැබෙනවා. ඒ කාණ්ඩය තුල විවිධ කණ්ඩායම් වල බාලදක්ෂ බාලිකාවෝ ඉන්නවා. ඉතින් ඒක නිසා ඔබ ගෞරවණීයව හැසිරිය යුතුයි බාලදක්ෂ පොරොන්දු හා නීති අනුව සහ මිත්‍රයන් පුළුවන් තරම් ඇති කරගත යුතුයි. මම කෙටියෙන් මේ කාණ්ඩනායක වැඩමුළුවේ වැඩසටහන කිව්වොත් ඔබ පෙරවරු 8ට පෙර පැමිණිය යුතුයි මොරටු මහාවිද්‍යාලයට පරක්කුයි පැමිණෙන්න එපා. අපි වෙලාවට කටයුතු ආරම්භ කරනවා. උදේ 8:00 අතර පැමිණීම හා ලියාපදිංචිය තමයි තියෙන්නේ. ඔබ ඇවිල්ලා ඔබේ නම ලබා දීලා ලියාපදිංචි විය යුතුයි. සමාරම්භක රැළිය කොඩිගස් අභියසී පැවැත්වෙනවා. කොඩිය විහිදුවීම ආචාර්ය ජාතිග්ගී ආගම සිහි කිරීම පාඨමාලා සිදුල මේ කොටස් ටික කෙරෙනවා. ඊට පස්සේ ආයි අපි ශාලාවක් තුළදී පොල් තෙල් පහන් දැල්වීම පිළිගැනීමේ කතාව, ඊට පස්සේ ආචාර්ය මණ්ඩල හැඳුන්වා දීම, ඒ වගේම සහභාගී වෙනන් හඳුනා ගැනීම ඔබව හඳුනාගත යුතුයි අපි. ඒ වගේම උපදේශකින් පත් කිරීමක් සිදු කරනු ලබනවා. ඊට පස්සේ පාඨමාලා අරමුණු හා පාඨමාලා පිළිවෙත පැහැදිලි කරන්න නියමිතයි. එහිදී පාඨමාලාවේ නීති සහ අරමුණු ඔබට පැහැදිලි කරනවා. ඊට පස්සේ උදෑසන තේ පානය, ඊළඟට සුරුබු හිටිකම් මනාපැවැත්ම නිවැරදි ඉරියව් හා සෞඛ්‍ය පුරුදු ඔබට අපි පැහැදිලි කරනවා. ඒ වගේම මේ කාණ්ඩ නායක පුහුණුවන් නිසා කාණ්ඩ කළමනාකරණය සම්බන්ධව ඔබට මෙහිදී හඳුන්වා දෙන නියමිතයි. කාණ්ඩ ක්‍රමය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ වගේම බාලදක්ෂ පොරොන්දු හා නීති අවබෝධ කර ගැනීම සිදු කරනු ලබනවා. ඊළඟට දිවාහාරය, ඒත් එක්කම සවස් වරුවේදී ගැටහා පුරෝගාමී වැඩ පුනරීක්ෂණයක් බේස් ක්‍රමයට පැවැත්වෙනවා. ඒ වගේම කාණ්ඩ කළමනාකරණය, කාණ්ඩ ක්‍රියාකාරීත්වය, කාණ්ඩ පරිපාලනය, කාණ්ඩේ පොත්පත්, පෞද්ගලික ලොක්පොත, ප්‍රගති වාර්තා සටහන් කොහොමද කරන්න කියලා ඔබට හඳුන්වා දීමක් කෙරෙනවා එහිදී. ඊළඟට සවස් වරුවේදී කඳවුරු ශිල්පය පිළිබඳ පුහුණුවක් ලබා දෙනු ලබනවා ඔබට. සහ සවස තේපානේ නැවතත් ඊළඟට කාණ්ඩ කළමනාකරණය, කාණ්ඩ සභාව හා කාණ්ඩ නායක සභාව, මේ දේවල් කරලා අපි බලනවා කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. ඊට පස්සේ ආදර්ශ කාණ්ඩ රැස්වීම, ආදර්ශ කාණ්ඩ නායක රැස්වීම සහ සමාලෝචනය සිදු කරනවා. අවසානයේ නවයවුන් බාලදක්ෂ වැඩසටහන පළවෙනි දවසේ ඔබට හඳුන්වා දෙනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ නැවතත් උදේ වරුවේම අපි ආරම්භ කළ යුතුයි. එදා උදේ 8ට අපි සියලු දේ පටන් ගත යුතුයි. උදෑසන පරීක්ෂණය හා රැළිය ගරු දිසාකම්සාරස්තුමා විසින් පවත්වනවා. ඒත් එක්කම පදක්කම් ක්‍රමය, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ජාත්‍යන්තර පදක්කම් එය මා විසින් සිදු කරන්න නියමිතයි. විශේෂයෙන්ම කිය යුතුයි ජනාධිපති බාලදක්ෂ ප්‍රධානයට යන්න නම් ඔබ ඒ අදාළ දිනවලට සමත් කිරීම සිදු කරලා තිබිය යුතුයි. දැන් පසුගිය කාලවලදී ඇත්තටම මේ දින පහු වෙලා මම දැක්කා විශාල ප්‍රමාණයක් මං ගාවට එනවා ප්‍රයිම් මිනිස්ටර් ඕවර්ඩ් එකට අග්‍රාමාත්‍ය බාලදක්ෂ ප්‍රධානයට. ඉතින් සමත් කරන්න අපහසුයි. මොකද දින පහු වුණාන් පස්සේ අවම වශයෙන් ජනාධිපති බාලදක්ෂ ප්‍රධානයට මාස 9ක සේවා කාලයක් තිබිය යුතුයි. මේ සේවා කාලය නැතුව සමත් කිරීම කරන්න බෑ. ඉතින් ඔබ මේ සම්බන්ධව දැනුවත් විය යුතුයි. මම හිතනවා මෙතන ඉන්න බාලදක්ෂ බොහෝමයක් ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෝ ඉන්නේ. අවුරුදු 16, 17, 18 වගේ වයස්වල බාලදක්ෂයෝ. ඉතින් ඔබට මේ දිනවකාණු සම්බන්ධය අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම බාලදක්ෂ නායකයෝ පළවෙනි අදියර දෙවන අදියර හදාarලා
දීපදක්කම ලබාගත නායකොත් ඉන්නවා විශාල ප්‍රමාණයක් දිස්ත්‍රික්. ඉතින් ඔබ සියලු දෙනාටම අවබෝධයක් තිබිය යුතුයි මේ බාලදක්ෂයා කොහොමද ජනාධිපති බාලදක්ෂ ප්‍රදානයට යන්නේ කියලා. ඉතින් ඒකින්ද ඒ සම්බන්ධව අවබෝධයක් මෙහිදී ලබා දෙන්න නියමිතයි. ඒත් එක්කම ජාත්‍යන්තර පදක්කම් ගැනත් හැඳින්වීමක් කරන්න නියමිතයි. නැවතත් කාණ්ඩ කළමනාකරණය සම්බන්ධ ඔබට වැඩසටහනක් පැවැත්වෙනවා. ඊළඟට තේපානය නැවතත් ප්‍රජා සේවා කාණ්ඩ කඳවුරක් ක්ෂේත්‍ර දිනක් සංවිධානය කරන හැටි. ඔබට තනියෙන් කාණ්ඩ කඳවුරක් සංවිධානය කරන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා දෙනවා. මොකද මුලින්ම ඔබ කාණ්ඩ කඳවුරක් සංවිධානය කළා කාණ්ඩයත් එක්ක කඳවුරක් පැවැත්විය යුතුයි. ඊට පස්සේ ඔබේ කණ්ඩායමෙන් කණ්ඩායම් කඳවුරක් පැවැත්විය යුතුයි. ඊට පස්සේ තමයි දිසා කඳවුර පැවැත්විය යුතුයි. ඉතින් නමුත් දැන් අපි මේ වසරේ එහෙම දෙයක් දැක්කේ නැහැ. ඔබ මුලින්ම මේ ඩිස්ට්‍රික්ට් දිසා කඳවුරට තමයි එන්නේ. ඉතින් ලබන අවුරුද්දේවත් මෙහෙම නොවෙන්න ඔබ මුලින්ම කාණ්ඩ කඳවුරක් පවත්වලා ඊට පස්සේ කණ්ඩායම් විසින් කණ්ඩායම් කඳවුරක් පවත්වලා ඊට පස්සේ තමයි දිසා කඳවුරට ඔබ පැමිණිය යුත්තේ. ඊට පස්සේ වනවාසියාගේ ක්‍රමයට ආහාර පිසීම මේක අපි වාජන නැතුව ආහාර උයන හැටි තමයි මේකදී උගන්වන්නේ. ඉතින් ගොඩක් ආකර්ශනීය වැඩසටහනක් වෙයි මේ වැඩසටහන. ඔයගොල්ලෝ හැමෝම කැමති වැඩසටහනක් වෙයි කියලා හිතනවා. ඒත් එක්කම නායකත්ව හා ගුණාංග පරුෂත්ව වර්ධනය ගරු දිසා කොමසාරිස්තුමා විසින් කරන්න නියමිතයි. ඊට පස්සේ දිවාහාරය සහ සවස් ඔරුවේ බාධක පාගමනක් පැවැත්වෙනවා. ඒ කියන්නේ හයික් එකක් යවනවා අපි ඔබ. ඒ අතරතුර පුරෝගාමී ව්‍යාපෘතියකුත් සිදු කරනු ලබනවා. ඒ වගේම ඉදිරි පුහුණුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ඇගීම් ගැන සැසියකුත් පැවැත්වෙනවා. ඊළඟට ගිනිමැල සූදානම ගිනිමැල පෙරහුරුව තමයි පැවැත්වෙන්නේ. ඊට පස්සේ කඳවුරු ගිනිමැල සංදර්ශනය සවස් වරුවේදී පැවැත්වෙනවා. ඒ සඳහා ඔබේ ජවනිකා ඉදිරිපත් කළ යුතුයි. අවසානයේ අපි සමාප්තිය රාත්‍රී 7 වෙද්දී කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගිනිමැල සංදර්ශනයට මම නැවතත් කියන්නම් ඔබේ දෙමව්පියන්ට අපි ආරාධනා කරන විවෘත ආරාධනයක්. සියලු දෙනාටම මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහන සාර්ථක කාණ්ඩනායක පුහුණුව සාර්ථකව සම්පූර්ණ කරොත් ඔබට මේ වටිනා සහතිකය ලැබෙනවා. ඉතින් මම හිතනවා සියලු දෙනාට මේ සහතිකය ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා පූර්ණ කාලීනව මේ කටයුත්තට සම්බන්ධ වෙලා. මීට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ජාතික බාලදක්ෂ මූලස්ථානයෙන් නිකුත් කරනවා පුහුණුව ලැබූ කාණ්ඩ නායකයන්ට උරපටි වලට පළඳනවා. ඉතින් මේක ලබා දෙන්න අපි උත්සාහ කරනවා. බොහෝදුරට හැකියාවක් තිබෙයි. ඉතින් ඒක නිසා ඔබට විශේෂයෙන් මේක පුහුණුවලත් කාණ්ඩ නායකයෙක් විදියට අභිමාණයෙන් ඉදිරි කාලය බාලදක්ෂ කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් මේකෙන් ලැබෙනවා. ඉතින් මේ අවස්ථාව ලැබුණ නැහැ පහුගිය කාලය තුළම කාණ්ඩ නායක පුහුණුවක් පැවතුනේ නැති නිසා. ඒක නිසා ඔබ සියලු දෙනාටම මේ සඳහා මම ආරාධනා කරනවා. කාණ්ඩනායක පුහුණුවත් එක්කම පැවැත්වෙන ඊට පස්සේ ඉදිරි ව්‍යාපෘති ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඔබ බාලදක්ෂ විදිහට පැවැත්වෙන ඉදිරි දේවල් ජොටා ජොටි පැවැත්වෙනවා. ජොටා කියන්නේ ජැම්බරි ඔන් දී එයා කියන එක, ජොටි කියන්නේ ජැම්බරි ඔන් දී ඉන්ටර්නෙට් කියන එක. මම හිතන්නේ කලින් අවස්ථාවේ බෙල්ලන්විල රජ මහ විහාරයේ මේ කටයුත්ත පැවැත්වුණා. ඉතින් ඔබ සම්බන්ධ වෙන්නේ නැති සමහරකට සම්බන්ධ නොවෙන්නේ නැති මේක තමයි ලෝකේ විශාලම ඩිජිටල් ජම්බෝල්. ඉතින් මේ සඳහා ලියාපදිංචි විය යුතුයි ඔබ දැන්. මේ වසන සඳහා ලියාපදිංචි විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම මම ගෲප් එකේ ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඔබට ඒක බලලා දැනට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ජම්පර් එක තියෙන්නේ ඔක්තෝබර් 17 18 19. මේ සඳහා පදක්ම මුකුත් නිකුත් කරලා තියෙනවා ජාතික බාලදක්ෂ මූලස්ථානයෙන්. ඉතින් බෙල්ලන්විල බාලදක්ෂ සමූහය සහ අයනුමුට්ටු බාලදක්ෂ සමූහයෙන් මේ පදක්කම් දැනට ඉල්ලීම් කරලා තියෙනවා. ඔබ කැමති නම් පදක්කම ගන්න පුළුවන්. පදක්කම ගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ ගෙදර සිට මේ ජම්බෝරියට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ලෝකේ විශාලම ඩිජිටල් ජම්බෝරි. ඩිජිටල් ඉවෙන්ට් එක. ඊට පස්සේ බාලදක්ෂ සතිය. බාලදක්ෂ සතිය කියලා එකක් අපි දවස් 7ක් තුල විවිධ ක්‍රියාකාරකම් කරනවා. රූපරෝපණ දිනය, ආගමික දිනය, ඊට පස්සේ ප්‍රජා සේවා දිනය මෙහෙම දින වෙන් කරලා විවිධ කටයුතු සිදු කරනු ලබනවා. ඉතින් මේ බාලදක්ෂ සතිය ඔක්තෝබර් මාසේ 20 ඉඳලා 26 වෙනකම් පැවැත්වෙනවා. ඉතින් ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ තමන්ම කාර්යබහුල වෙන්න නියමිතයි. ඒත් එක්කම අපේ දිසා කඳවුර මොපිඩෝරි කියලා අපි මේ වසරේ පවත්වන්නේ නම තියෙන මොපිඩෝරි කියලා. නොවැම්බර් 6 සිට 9 දක්වා කන්දවල මහාවිද්‍යාලයේ රත්මලාන කන්දවල මහාවිද්‍යාලයේ පැවැත්වෙනවා. ඉතින් මේ සඳහා වසර ගැනීම දැනට සිදු කරලා ඉවරයි කලාපේ. ඉතින් ඒක නිසා ඔබ සූදානම් වෙන්න. විශේෂයෙන්ම මේ කාණ්ඩ නායක පුහුණුව පවත්වන්නේ ඔබව පුහුණු කරවන්න
මේ මොපිඩෝරි නැත්නම් දිස්ත්‍රික් අඳුර සඳහා සාර්ථකව සම්බන්ධ වෙන්න. ඉතින් මම හිතනවා ඔබ මේ සඳහා සියලු දෙනාම ඉතාමත්ම උනන්දුවෙන් සම්බන්ධ වෙයි කියලා. ඔව් මම හිතන්නේ බාල දක්ෂයන් සඳහා දැනුවත් කිරීම එපමණයි තියෙන්නේ. ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මේ වෙලාවේ අහන්න පුළුවන්. බාලදක්ෂයන්ට හෝ බාලදක්ෂ නායකයන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ අහන්න පුළුවන්. බාලදක්ෂ නායකයෝ රැඳී සිටින රැස්වීමේ අ, බාලදක්ෂ රැස්වීම අවසන් වුණාම අපි විදිකඩු සම්බන්ධ සාකච්ඡා කළ යුතුයි. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ වැඩසටහන සඳහා රුපියල් 200ක මුදලක් තමයි අපි ඔබෙන් අය කරන්නේ. ඒ මුදල ඔබේ කණ්ඩායමෙන් රැස් කරලා අපි හිතන්නකෝ බෙල්ලන්විල බාලදක්ෂ සමූහයේ ඉන්නවා කියලා බාලදක්ෂයෝ සම්බන්ධ වෙනවා 16 දෙනෙක්. එතකොට මේ 16 දෙනාගේම මුදල් එකට එකතු කළා දිස්ත්‍රික්කයේ භාණ්ඩාගාරිකතුමාට ජයනාත් මහත්මයාට ලබා දෙන්න. තනි තනි බාලදක්ෂයෝ ලබා දෙන්න එපා. බාලදක්ෂ නායකයා විසින් එකතු කරලා ලබා දෙන්න. ඉතින් ඒක විශේෂයෙන්ම ජයනාත් මහත්මයා තමයි දැන්නුවේ. එදිනට ලබා දුන්නාම ප්‍රමාණවත්. මේ වැඩසටහන පවත්වන්නේ පස්වෙනිදට බාලදක්ෂ නායක විසින් ලබා දීම ප්‍රමාණවත්. හැබැයි බාලදක්ෂ වෙන වෙනම ඒක ලබා දෙන්න එපා. සම්පූර්ණයෙන් මේ මුදල එකතු කළ බාලදක්ෂ නායකයා විසින් භාණ්ඩාගාරිකතුමාට ලබා දෙන්න. එතුමා ඔබට රිසිට් පතක් ලබා දෙයි. right. මොනවද තව අපහැදිලි තැනක් තියෙනවද ඔබට මේ සම්බන්ධ? මම හිතන්නේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම මේක රෙකෝඩින්గ్ එක ෂෙයා කරන්න. ඉතින් ඔබ සියලු දෙනාම මම බලාපොරොත්තු වෙනවා පස්වෙනිදා දෑසන මොරටු මහාවිද්‍යාලයේ. බොහොම ස්තුතියි සියලුම දෙනාට සම්බන්ධ වුණාට. බාලදක්ෂ නායකයෝ සහ සහාය සහකම්සාරීවරුන් සියලු දෙනාම මේ රැස්වීම රැඳී සිටින්න. ඉවත් වෙන්න එපා. මොකද අපි වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. බොහොම ස්තුතියි සම්බන්ධ වුණ සියලුම බාලදක්ෂයන්. සුබ රාත්‍රියක්. සූම් රැස්වීමේ බාලදක්ෂ නායකයන් සහ නායිකාවන් පමණක් රැඳී සිටින සහාය සහකාරීස්වරුන් මිඩියන් ඇතුළු ඒ සියලු දෙනා අනිත් බාලදක්ෂයන් මේ රැස්වීමෙන් දැන් ඉවත් වන්න.
රයිට් නැවතත් මම කියන්නේ බාලදක්ෂයෝ සහ බාලදක්ෂ බාලිකාවෝ රැඳී සිටිනවා නම් දැන් මීටින් ලීව් වෙන්න අපි බාලදක්ෂ නායකයන් සමග රැස්වීමක් දැන් ගැනීමට නියමිත. රයිට් මම හිතනවා දැන් බාලදක්ෂ නායකයෝ රැඳී සිටිනේ කියලා. මට මුලින්ම මේ පැමිණීම කියන එක හරි වැදගත්. මොකද අපි සර්ටිෆිකේට්ස් print කරන්න තමයි හිතන් ඉන්නේ හෙට. ම්ම්, මොරටු මහාවිද්‍යාලේ නම දෙන එක හරි නේද? කන්ෆර්ම් නේද? ප්‍රායන්ක මහත්මයා. ප්‍රායන්ක මහත්මයා ඇහෙනවද? හෙලෝ. ඇහෙනවද? හෙලෝ. ඔව් ඔව් 9 මට දිනක් ඇහෙනවා. එනවා නේද? 9 දිනක් එනවා නේද? ඔව් 9 දෙනෙක් එනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මම හෙට උදේ අනිවාර්යයෙන්ම කන්ෆර්ම් කරන්නම් 100%ක්ම. හරි. හරි. thank you. ඊට පස්සේ චාන් චන්දි මිස් හිටියේ නේද දැන්? චන්දි මිස් හිටියා දැන් ඒක අපිට චන්දි මිස් නෑ නේද? පොඩ්ඩක් කලින් හිටියා. රයිට් MGF එක කොහොමද 6 දිනක් එනව නේද? දැනට අද ලිස්ට් එක දාලා තිබ්බ 6 දිනක් ඉන්නවා කියලා. ඔව් බලාපොරොත්තු වෙනවා මේ 6 දෙනා ඉන්න. රයිට් thank you Mr. Rohan. හරි. ඊට පස්සේ මාලිංග ඉන්නවද? මාලිංග ධර්මරාජ 9ක්. බුද්ධිම ඉන්නවනේ බුද්ධිම 9 දිනක් ඔව් එනවනේ කොහොමද? 9 දෙනා එනවා. රයිට් thank you. ඊට පස්සේ පින්සවර්සේ ශානක ඉන්නවනේ. ශානක එනවද 17ම? ඔව් 17 දෙනා වෙනස්. රයිට්. ඊට පස්සේ ඉන්දික මහත්මයා ඉන්නවා. බෙල්ලංග රජ මහවිහාරේ 16 හරිනේ. 17ක් සහභාගී වෙනවා මම එකක් වැඩි වෙලා තියෙනවා. 17ක් ඉන්නවනේ. හරි. වෙනස් කරන්න. ඊට පස්සේ YMCA එකේ බුද්ධිම නෙමෙයි දිනෙත් කන්ෆර්ම් වාසිද? පහක් එනව නේද? ඔව් පහ වෙනවා. ඒක මොකද අර ප්‍රශ්නේ බැජස් ගහනවා කෝ නේද? ඒකේ ළමයින්ට ඔව් අර පන්සලේ වැජස් දෙනවා ප්‍රිෆෙට්ස්ලට. විවේක් බැජස් නේ. ඒක ඔව් කොහොමද ඒක දැන් ඒකට යනවද ළමයි? ඔව් ඒකට යනවා වාසිතයි. රයිට් මට එහෙනම් වුණොත් ලෙටර් එකක් දෙන්න. මොකද ඔව් දැන් මම ලෙටර් එක හෙට ලෑස්ති කරලා දෙන්නම්. ෆේවරේෂන් මට දෙන්න විශේෂම අවස්ථාවක් පැරුණොත් විතරයි ඇත්තටම දැන් අර ඒ ළමයින්ට මේ ශිෂ්‍ය නායක බැජස් ගහනවලු. ඉතින් අපිට ඒක මේ දාලා එන්න කියන්නත් බෑනේ. රයිට් ඒක ගහලා මම හිතන්නේ කියලා දෙන්න පුළුවන් ළමයින්ට. ඒගොල්ලෝ එකට සම්බන්ධ වෙනවා. එකටනේ දැන් උදේවරුව එතකොට පොඩ්ඩක් මග යරනවා රයිට්. ඒතර පොඩි දෙයක් තියෙනවා. ඒ උනට අපිට දවස් එකමාරක් ඒ ළමයින්ව අයින් කරලා තියන්නත් බැරි නිසා මම මේකට ගෙන්න ගන්න කිව්වා. හැබැයි මට ලෙටර් එකක් එකට අනිවාර්යෙන් වන්න රයිට්. හරි මම හෙට ලෑස්ති කරන ලෙටර්. හරි. එක්ස්කියුස් මී වාසිදයි. ඔව් කියන්න. වාසිද මම මේ අර චන්දි මිස්ට දැන් කෝල් කරලා බැලුවා මං කනෙක්ට් අන්න ඒක වෙන්නේ තමයි. කියලා. ඔව්. නෑ දුවගේ මොකද්ද සූම් එකක් කියලා විනාඩි 15කින් විතර කනෙක්ට් වෙනවා කිව්වා. දැන් සර්ජෝ කවන්න. 4යි ආටිකල් එකේ කට්ටියයි කන්ෆර්ම් කිව්වා. හරි. ඒ දෙකම කන්ෆර්ම්. ඒක තමයි. මේ දෙක තමයි මට ඕන උනේ දැනගන්න. හරි. ඊට පස්සේ සෙන්ට්‍රල් එකේ අපේ ඉන්නවා නේද? කවුද ඉන්නේ සෙන්ට්‍රල් එකේ? කවුරුත් නැද්ද සෙන්ට්‍රල් එකේ? නැද්ද?
නෑ මිස්ටර් නිශාන් ඉන්නව නේද? සෙන් සෙබස්තියන් එකේ 10ක් හරි නේද? නිශාන් මහත්මයා ඇහෙනවද? හෙලෝ. 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 10 දෙනෙක්ගේ නම් දාලා තිබ්බ ගෲප් එකේ. මේ මොකක් හරි වෙනසක් තියෙනවා නම් මට අද ට්‍රැක් කන්ෆර්ම් කරන්න. වෙනසක් මට කෝල් එකක් එනවා. ස්කෝල් එකක් ආවේ. හරි කමන්නේ. මේ බලමු. හරි මම එකම දේ කියන්නේ මේ මේක කන්ෆර්ම් කරන්න. මොකද නැත්නම් සර්ටිෆිකේට් එක හදලා අපි කෑම ඕඩර් කරලා මේ ඔක්කොම කරලා මේ නැත්නම් ආවෙ නැති වුණොත් මේ හරි අපරාධයක්. ඒකයි මේ විශේෂයෙන්ම ළමයින්ගේ සල්ලිනේ. මේ ඔබත් මහන්සි වෙන්නේ නැති බාලදක්ෂ නායක විදිහට සෑහෙන්න මේ සර්විස් ඇන්ඩ් රිලේෂන්ෂිප් වීක් එකට. ඒ වගේම බාලදක්ෂත් ගොඩක් මහන්සිලා තමයි මේ මුදල් උපු වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද හරි වගකීම මේක පරිහරණය කරන්න ඕනේ. ඉතින් අපි වැඩි මුදලක් අපි මෙතන අය කරෙත් නෑ. ඇත්තටම මේ රුපියල් 200ක මුදලක් තමයි බාලදක්ෂයෙක්ගෙන් අපි අය කරන්නේ. මොකද මේ රුපියල් 200කට වඩා අය කරන්නේ නැති මොකද දිසා කඳුරක් වෙනවනේ. ඉතින් ඒක නිසා තමයි අය කරන්නේ නැතුව මේක පුළුවන් තරම් අඩු මුදලින් කරන්න බලන්නේ. මේ නැත්තම් මේක අමාරු නිසා මේ කරගන්න. ඉතින් ඒක නිසා මේ මම හිතනවා ඔබේ සහයෝගය ලැබෙයි කියලා සහ මේ මුදල ඔබ කණ්ඩායම් මට්ටමින් එකතු කරලා භාණ්ඩකාරකතුමාට ලබා දෙන්න. මොකද නැත්තම් රුපියල් 200 වෙනුවෙන්ම ටිකට්ස් කඩන්න ගියොත් ටිකට්ස් උත් අපරාධේ මේ කරන්නත් අමාරුයි රයිට්. ඒක නිසා කණ්ඩායම් මගින් මුදල් එකතු කරලා භාණ්ඩකාරකතුමාට ලබා දෙන්න දිස්ත්‍රික් ගිණුමේ තැන්පත් කරන්න. රයිට් පැහැදිලි නේද? හරි. සහ මේ බාලදක්ෂයන්ට මේ දේවල් ටික ගේන්න කියන්නේ මම ඒක බාලදක්ෂයන්වත් දැනුවත් කරා. සහ මම මේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්නම්. ඊට පස්සේ මම වැදගත් දෙයකට එන්නම්. මෙන්න මේකෙදි අපි ඇත්තටම මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. සමාරම්භක උත්සවයක් පැවැත්වෙනවා. මේ මීටින් කැන්සල් වුණොත් ආයේ මේ ලින්ක් එකෙන් ජොයින් වෙන්න. සමාරම්භක උත්සවයක් පැවැත්වෙනවා උදේ 8:00ට ඔක්තෝබර් මාසේ 5 වෙනිදා. ඊට පස්සේ පැවැත්වෙනවා කැම්ප්ෆයර් එක දෙවෙනි දවසේ රාත්‍රියේදී පැවැත්වෙනවා. ඉතින් මේ සඳහා සියලු දෙනා සම්බන්ධ වෙන්න ඔබේ පවුලයට උනත් සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට අපි පබ්ලික් කැම්ප්ෆයර් එකක් විදිහට සාමාන්‍ය ලොකු ප්‍රමාණයක් එක පවත්වන්නේ. මේකෙදී බලාපොරොත්තු වෙන ඇත්තටම මේ දිසා කඳුරට පෙරහරුවක් විදිහට කඳුරක් පවත්වන්න. මම හිතන්නේ දැන් කලින් අර අපේ ලීඩර්ස්ලාගේ මීටින් එකෙත් රායන්ක මහත්මයා කිව්වා මේ දිස්ත්‍රික් කැම්ප් එකේදී මේ තුනක් හොඳට තියෙන්න ඕනේ කියලා රයිට්. ඉතින් මමත් ওই තුන හොඳට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක ඇක්ටිවිටීස්, දෙවෙනි එක කැම්ප් ෆයර් එක, තුන්වෙනි එක සංදර්ශන. ඉතින් ওই තුන හරියට තිබ්බේ නැත්නම් අපිට මේ හොඳට කරන්න අමාරුයි වැඩේ. ඉතින් ඒක නිසා ඒකට පෙරහුරුවක් විදිහට තමයි මේ දිස්ත්‍රික් කැම්ප් එක පවත්වන්නේ. රයිට් රිෂාන් මහත්මයා පාර්ටිසිපේෂන් එක ස්ථිර කරලා තියෙනවා. පාර්ටිසිපේට් වෙන කට්ටිය ඔක්කොම එනවා කියලා. රයිට් ඒකින්ද මේ දෙක විශේෂයෙන්ම මේ කැම්ප් ෆයර් එක වැදගත්. කැම්ප් ෆයර් එකට සියලු දෙනාම සම්බන්ධ වෙන්න. සහ ඔබ බාලදක්ෂ නායකයන්ට ඔබට අවස්ථාවක් ලැබෙයි විවිධ සින්දු ඉදිරිපත් කරන්න. මේක ගිනිමැල නායක විදිහට කටයුතු කරන්නේ ප්‍රධාන ගිනිමැල නායක විදිහට කටයුතු කරන්නේ නිර්මාල් ෂෙඩියුල් එක නිර්මාල් මෙතන නම් නැහැ. රිෂාන් මහත්මයා පුළුවන් නම් නිර්මාල්ටත් කෝල් එකක් දෙන්න. නිර්මාල් එක පිළියෙල කරලා ඒක වෙනම දැනුවත් කිරීමක් කරයි කොහොමද වෙන්න ඕනේ කියලා. මේ දෙක තමයි ප්‍රධාන ඉවෙන්ට්ස් දෙක. ඉතින් ට්‍රූප්ස් වල Facebook මේ WhatsApp group වල උනත් ෂෙයා කරාට ප්‍රශ්නයක් නැහැ. මේ ඉනිරේෂන් එක මම ඒවල තියෙන දැනටමත් ඔබේ ලීඩර්ස් group එකේ සහ ලීඩර්ස් group එකට ඒවල තියෙන. right. අපි යමු ප්‍රෝග්‍රෑම් එකට. ඇත්තටම මේක ජාතික බාලදක්ෂ මූලස්ථානයේ විසින් සකසපු වැඩසටහනක්. කාණ්ඩ නායකයෝ පුහුණු කරන්න. ඉතින් කාණ්ඩ නායකයෝ දැනට පුහුණු කරන්නේ මේකෙන් තමයි. මේ සිලබස් ඉස්සරහට වෙනස් වෙයි. ඉතින් කොහොමත් මේකෙදී ඇත්තටම මේ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එලිමහානේ ක්‍රියාකාරකම් පුළුවන් ප්‍රමාණයක් පුළුවන් තරම් කරන්න පුළුවන් නම් හොඳයි. එලිමහානේ කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් උදේ 8:00 වෙද්දි සියලුම බාලදක්ෂයන්ගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. මොකද අපිට මේක ටිකක් ටෆ් ෂෙඩියුල් එකක් තියෙන්නේ කරගෙන යන්න දවස් දෙකක් තුල. ඒක නිසා
වෙලාවට පැමිණීම බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාම වෙලාවට පැමිණෙයි කියලා. ඒ වගේම මේ සම්බන්ධ වෙන බාලදක්ෂයන්ගේ නම් ලබා දෙන්න ඇත්තටම නම් ලබා දුන්නොත් මට කාණ්ඩ කලින් පිළියෙල කරන්න පුළුවන්. කාණ්ඩ මේ වෙලාවේදී පිළියෙල කරන්න මේ උදේ කරන්න ගියොත් ටිකක් වෙලාවක් යනවා. ඊට කලින් මට කාණ්ඩ වල නම් පවා කියන්න පුළුවන් මේ කාණ්ඩ නම් ටිකයි කාණ්ඩ වල ඉන්න සමාජික ටිකයි මට කලින් කියන්න පුළුවන්. එතකොට ලේසි අපිට උදේට යන වෙලාව අඩුයි. ඉතින් බාලදක්ෂ නායකයෝ ඒක මට එවන්න පුළුවන් නම් දැනට එවලා තියෙනවා 3 වන පිළියන්දල 6 වන මොරටුව 6 වන පිළියන්දල ඊට පස්සේ 7 වන මොරටුව එව්වා ආයි 4 වන මොරටුව එව්වා රයිට් දැන් එව්වා ඉතින් අනිත් කණ්ඩායමත් මට එහෙම එව්වොත් මට පුළුවන් මේකට කලින් මට කාණ්ඩ ටික බෙදලා වෙන් කරලා තියාගන්න රයිට් එතකොට මේ දේවල් ටික තමයි අපි සමාරම්භක රැළිය ශාලාව තුළදී කරන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔබේ පැමිණීමත් තහවුරු කිරීම ඉතාමත්ම වැදගත් මේ. මොකද මට මේ පැමිණීම කියන එක මේ හරි වැදගත් මේ හැම දෙයකටම ආචාර්ය මණ්ඩලයේ පැමිණීම කොහොමද කියලා මට සියලුම දෙනාම අන්තිමට කියන්න ඔබ පැමිණෙන්නේ කොහොමද කියලා ඔබට දේශන ලබා දීලා තියෙනවා. දැන් මම දේශන ලබා ගන්න කියලා කිව්වා කලින්. ඉතින් ගත නැස්නම් මම බෙදලා වෙන් කරලා දැම්මා. ඉතින් බලන්න මේ දවස්වලට කරන්න පුළුවන් නැත්නම් ඒක ෂිෆ්ට් කරගත්ත ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකට තව බාලදක්ෂ නායකයෙක් එක්ක හොයාගන්න. මේකට මම විශේෂයෙන්ම පෙළඹුණේ දැන් මේ දිස්ත්‍රික්කයේ අපිට දිස්ත්‍රික් නිලධාරීන් එක්ක මේක කරන එක මේ සරල දෙයක් වෙන්න තිබ්බා. මේ දිස්ත්‍රික් නිලධාරීන් විතරක් සමහරක් වෙලාවට ඇවිල්ලා මේ දේවල් ටික කරා නම්. හැබැයි ඇත්තටම අපිට අවශ්‍ය වුණේ මේ ඔබට යම් කිසි දැනුමක් ලබා දෙන්න. මොකද මේ තාමත්ම පහසුයි බාලදක්ෂයන්ගේ පදක්කම් කරන්න ගියා. මොකද දැන් බාලදක්ෂයෝ දින පහුවෙලා යනවා. දැන් මංගාවට එන ප්‍රයිම් මිනිස්ටර් අවෝඩ් වලට එන බාලදක්ෂයෝ බහුතරයක් ඔවුන් දින පහුවෙලා තමයි එන්නේ. ඉතින් දැන් දින පහුවෙලාවෙන් පස්සේ ප්‍රයිම් මිනිස්ටර් අවෝඩ් එකේ ඉන්ටර්විව් එක තමයි මම කරන්නේ. එතකොට ඊට කලින් කරන බැජර්ස් ඊට කලින් කරන සමත් කිරීම මේ දේවල් කොහොමද කරන්නේ? හරිද? අඩු ගන්න සමහරක් වෙලාවට බාලදක්ෂයෝ දන්නේ නැහැ සමත් කිරීම ටික කරන්න ඕනේ බාලදක්ෂ නායකයා ගාව කියලා. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා විශේෂයෙන්ම මේ විෂය නිර්දේශය සම්බන්ධව ඊට පස්සේ සමත් කරන කාල සීමාව සම්බන්ධ බාලදක්ෂ නායකයන්ට මේ අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මම ඔබට දෝෂාරෝපණය කරන්නේ නැහැ. හැබැයි බාලදක්ෂ නායකයෙක් නම් ඔබ අනිවාර්යෙන් මේ දේවල් මේ ඒ කියන්නේ අධ්‍යයනය කළ යුතුයි. මොකද දැන් බාලදක්ෂයෙක් සමාජික පදක්කමේ ඉඳලා ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය වෙනකන් ගෙන යන එකේ වගකීම තියෙන්නේ ඔබට තමයි. සහ ඒකට මේ ක්‍රෙඩිට් එක නැත්නම් ඇගීම හම්බෙන්නත් ඔබටම තමයි. දැන් ජනාධිපති බාලදක්ෂයෙක් ඔබේ කණ්ඩායමෙන් බිහි වුණොත් ඒක ඔබට තමයි අයිති. ඒ ජනාධිපති බාලදක්ෂයා ඔබගේ. රයිට් ඔබ බාලදක්ෂ නායකයා විදියට ඔබ තමයි බිහි කරලා තින්නේ ජනාධිපති බාලදක්ෂයා. අපි ඔහුට සපෝට් කරන්න පුළුවන් දිස්ත්‍රික් නිලධාරියෝ විදියට. හැබැයි ඔබ බාලදක්ෂ නායකයා විදියට ඔබට තමයි ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය අයිති. ඉස්සර මට මතක විදියට සාමාන්‍යයෙන් ගුඩ් බැජ් එක කරනකොටත් මේ ජනාධිපති බාලදක්ෂ කී දෙනෙක් බිහි කරාද කියලා බලනවා. ඉතින් මම දන්නේ ඒක දැන් බලනවද කොහොමද කියලා. ඉතින් ඒක නිසා මේ ඔබේ අතේ ලොකු වගකීමක් තියෙනවා. බාලදක්ෂ නායකයා තමයි බාලදක්ෂය පුහුණු කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපිට ජාතික බාලදක්ෂ මූලස්ථානය වුණත් කියන්නේ හැමතිස්සෙම බාලදක්ෂ නායකයා පුහුණු කරන්න බාලදක්ෂ නායකයා හරහා කාණ්ඩ නායකයෝ පුහුණු කරන්න ඒ හරහා බාලදක්ෂ පුහුණු කරන්න කියලා. ඉතින් ඒත් මම ඒක දකින්නේ අඩුම තරමේ මේ දිනවල දින ටිකවත් හරියට දන්නේ නැහැ මොන දිනවලද එවන්න ඕන. සමහරක් වෙලාවට ප්‍රයිම් මිනිස්ටර් ඕඩ් එකට ස්කවුට් කෙනෙක් කෙනකොට මං ගාව ඒ බාලදක්ෂයට නීතිය පොරොන්දු බෑ. ඉතින් මම කොහොමද උහුට අග්‍රාමාත්‍ය බාලදක්ෂ ප්‍රදානය ලබා දෙන්නේ නේ? ඒ කියන්නේ දැන් මම බාලදක්ෂයෙක්ව හරවන්න කැමති නැහැ. මොකද මේ බාලදක්ෂ කටයුතු කියන්නේ අවුරුදු 5ක් 6ක් 7ක් ඒ වගේ ප්‍රමාණයක් කළා මේ ප්‍රයිම් මිනිස්ටර් ඕඩ් එකට එනවා කියන්නේ ලොකු කැපකිරීමක් කළා තමයි මේ ළමයා එන්නේ. ස්පෝර්ට් එකක් කරනවා වගේ නෙමෙයි. ඉස්කෝලේ සේවාවන් වලට ගිහිල්ලා ලොකු කැපකිරීමක් කළා තමයි මේ තත්ත්වෙට එන්නේ. ඉතින් මේ තත්ත්වෙට ආවයන් පස්සේ ඒ ළමයා හරවලා යවන්න බෑනේ අපිට. ඒතකොට මේ ළමයා මේ මට්ටමේ නැත්තම් මේ මට්ටමට අපි ගන්න ඕන. ඉතින් මේ මට්ටමට ගන්න කියන එක මේ දවසෙන් මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි රයිට්. මේ මට යම්කිසි දෙයක් කියලා දෙන්න කියලා තියලා ගන්න පුළුවන්. හැබැයි ඔබේ අතේ ලොකු වගකීමක් තියෙනවා. ඒක නිසා මේ වගකීම තේරුම් ගන්න බාලදක්ෂ නායකයෙක් විදිහට මොකද ඔබ තමයි වැදගත්ම කොට්ටාශේ මේ බාලදක්ෂ ව්‍යාපාරේ ඉන්නේ. ඔබ හරියට ක්‍රියාත්මකුන් නැති වුණොත් අපි කොච්චර මහන්සි වුණත් මේ දේ කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි විශේෂයෙන්ම මේ බාලදක්ෂ නායකයන්ව මේකට සක්‍රීයව දායකත්වය ලබා ගන්න බැලුවේ. එහෙම වුණාම ඔබ මේකට යෙදුණාන් පස්සේ ඔබටත් අවබෝධයක් එනවා මෙහෙම තමයි කරන්න කියලා. බාලදක්ෂයෝ වගේම ඔබත් එතකොට ඉගෙන ගන්න. ඒක තමයි මට අවශ්‍ය වුණේ ඇත්තටම. ඒකින්ද ඔබේ සහභාගීත්වයත් ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා පූර්ණ කාලීනව.
පාඨමාලා අරමුණු හා පාඨමාලා පිළිවෙත මේ දේවල් ඔපුවට කරන්න බලාපොරොත්තු වෙන්නේ සරලව ළමයින්ට තේරෙන විදිහට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ අපි ඇත්තටම මේ කරන දේවල් වලට තමයි යොමු වෙන්නේ. රයිට්? මේ දේවල් ඔබට බෙදලා ලබා දීලා තියෙනවා. කරන දේවල් සම්බන්ධ මොනවාට ප්‍රශ්නයක් තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. මේ දේවල් මෙහෙමයි කරන්න කියලා. කාණ්ඩ ක්‍රමය හඳුන්වා දීම, කාණ්ඩයේ ප්‍රගතිය, මේ දේවල් තියෙන පොරොන්දුව නීතිය. රයිට්? පුළුවන් තරම් ප්‍රැක්ටිකලි මේ දේවල් කරන්න පුළුවන් වුණොත් හොඳයි. ගැටහා පුරෝගාමී වැඩ තියෙනවා ඊට පස්සේ. ආයි කාණ්ඩ කළමනාකරණය මේකෙදී ඇත්තටම මේ දේවල් කරනකොට පුළුවන් තරම් ප්‍රායෝගිකව දැන් අපි කාණ්ඩ කළමනාකරණයට හිතනකො කාණ්ඩේ පොත්පත් තියෙනවා නම් පොත්පත් ටිකක් ගෙනල්ලා පෙන්නන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ පෞද්ගලික ලොක්පොත් ටිකක් ගෙනල්ලා පෙන්නන්න පුළුවන් නම් හොඳයි. රයිට්? හැමදේම අර පෙන්නලා කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. නැත්තම් ඒක ළමයින්ක විශේෂයෙන්ම ළමයින්ක ඔළුවට යන්නේ නැහැ. අපි ඔළුවට යන්නේ නැති phase 1 phase 2 මෙතන කරපුවා ඉන්නේ ගොඩක් බෙච් කරපුවා. ඉතින් හැමදේම පෙන්නලා කරන්න පුළුවන් නම් හොඳයි. කඳුරු ශිල්පයේ පිළිබඳ පුහුණුවේදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දිසා කඳුර සඳහා සූදානම් කිරීම මේ බාලදක්ෂ බාලිකාවන්. ඒ වගේම කාණ්ඩ කළමනාකරණය නැවත තිනවා. කාණ්ඩ සභාව, කාණ්ඩ නායක සභාව අපි කරලා පෙන්වන්න ඕනේ. මෙහෙමයි කරන්න කියලා උන්ටත් අවස්ථාවක් දෙන්න ඕනේ කරන්න. ඒ වගේම ආදර්ශ කාණ්ඩ රැසීම, ආදර්ශ කාණ්ඩ නායක රැසීම සහ සමාලෝචනය. ඒ වගේම ණයවුන් බාලදක්ෂ වැඩසටහනේ ආරම්භයක් ගන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් තාමත් සමහර කණ්ඩායම් වල මේ බාලදක්ෂ වැඩසටහන හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ මීටින් එක කැන්සල් වුණොත් ආයි මේ ලින්ක් එකෙම ජොයින් වෙන්න. අපිට තව පොඩි වෙලාවක් ඇතුළත මේ රැසීම අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ උදෑසන පරීක්ෂණ හා රැළිය ගන්නවා. ඒකෙදී බාලදක්ෂයෝ කලින් දවසේ අපි පුහුණු කරපු දේවල් මේ සුදු බුහුටිකම් මේ දේවල් තියෙනවද කියලා අපි උදේ පරීක්ෂා කරනවා. ඊට පස්සේ පදක්කම් ක්‍රමය කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ජාත්‍යන්තර පදක්කම් ගැන අවධානය යොමු කරනවා. ඒත් එක්කම කාණ්ඩ කළමනාකරණයේ වැඩසටහන සැලසුම් කිරීම. ඇත්තටම මේ බාලදක්ෂයන්ට අවස්ථාව දෙන්න ඕනේ කටයුතු කරන්න වැඩ. දැන් ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න නැතුව ඒගොල්ලන්ගේ ස්කිල් එක හැදෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට උන්ට තනියෙන් සංවිධානය කරන්න දෙන්න ඕනේ කාණ්ඩ කඳුර. කාණ්ඩයේ විසින් කාණ්ඩ කඳුරක් සංවිධානය කරන්න අවස්ථාව දෙන්න ඕනේ. එතකොට මේ බාලදක්ෂයා මුලින්ම කාණ්ඩ නායකයා කාණ්ඩෙත් එක්ක කතා කරලා කාණ්ඩ උපනායකයෙක් ඉන්නවා. කට්ටියම කතා කරලා තැනක් තෝරගෙන ඒකට ප්‍රොපෝසල් එකක් හදලා දෙන්න ඕනේ බාලදක්ෂ නායකයාට. මම මෙහෙමයි කරන්නේ මගේ කාණ්ඩේ පටන් ගමු. එතකොට මේ ඇත්තටම මේ ජාතික වාදක්ෂ මූලස්ථානයෙන් වැඩසටහන කරනවා තමයි අපි මේ කටයුතු කරන්නේ. කොහමරි මේකෙදී මම අර කියාගෙන ආවේ ඇත්තටම මේ කාණ්ඩ කඳුරක් වුණත් බාලදක්ෂයන්ට සංවිධානය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. නැත්තම් උන් පුරුදු වෙන්නේ නැහැ. මං කිව්වේ මුලින් කාණ්ඩ කඳුර සංවිධානය කරලා කාණ්ඩ කඳුර පවත්වන්න දෙන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධ ආරක්ෂාව බාලදක්ෂ නායකයා සාධික කරන්න ඕනේ. උන්ට තනියෙන් කඳුරක් කරන්න අවස්ථාව දෙන්න. ඊට පස්සේ තමයි කණ්ඩායම් කඳුරකට යන්න ඕනේ. ඔබේ කණ්ඩායමේ සියලුම දෙනා සම්බන්ධ වෙන කඳුර. ඊට පස්සේ තමයි දිස්ත්‍රික් කඳුරට එන්නේ. ඉතින් ඒ වගේ අර කාණ්ඩ මට්ටමින් කටයුතු කරන්න පුළුවන් තරම් අවස්ථාව දෙන්න ඕනේ. එතකොට තමයි මේ බාලදක්ෂයන්ගේ මේ හැකියාවන් වැඩි දියුණු වෙන්නේ. එහෙම නැතුව දැන් අපි කොච්චර මේ දේවල් කිව්වත් මෙහෙම කරන්න කියලා ඒක ප්‍රායෝගිකව කරද්දි තමයි සාර්ථක වෙන්නේ. රයිට්? මේ ත්‍රිෂාන් මහත්මයා පුළුවන් නම් මේ ඉන්දික මහත්මයාව සම්බන්ධ කරගන්නවද මේ ඊළඟට එතුමා එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. රයිට්. එතකොට ඊට පස්සේ වනවාසියාගේ ක්‍රමයට ආහාර පිසීමත් අපි පවත්වනවා. ඒකේ පොඩි ප්‍රැක්ටිකල්ස් ටිකක් සහ නායකත්ව ගුණාංග පෞරුෂය වර්ධනය. ඊට පස්සේ බාධක පාගමනක් පැවැත්වෙනවා. පුරෝගාමී ව්‍යාපෘතියක් පැවැත්වෙනවා. ඉදිරි පුහුණුව ගැන දැනුවත් කරනවා. ඊට පස්සේ ගිනිමැල සංදර්ශනයේ සවස්වරුවේදී පැවැත්වෙනවා. ඔය ටික තමයි දැනට සැලසුම් කරලා තියෙන්නේ. රයිට්. එතකොට මේ මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ ප්‍රශ්නයක් නැතුව ඇති. ප්‍රෝග්‍රෑම් එක අපි කලින්ම කිව්වා මේ දේවල් ටික කරන්න කියලා. කරන දේවල් සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මම එතකොට පැහැදිලි කරන්නම්. රයිට්. මෙසේජ් දානේව නම් දැන් බලන්න අමාරුයි. පොඩ්ඩක් කියන්න පුළුවන් නම් මෙතනම හොඳයි. හරි. ආශිත ඔව් එහෙනම් දැන් මේකේ දිවාහාරය තියෙනවා. මාව දාලා දිවාහාරයටයි ගිනිමැලයටයි තව මොකටද තියෙන්නේ තේ. ඔව් මම ඔයා ගාවට එන්නම්. දැන් ක්වාඩර් මාස්ටර්නේ ඉන්නේ. ක්වාඩර් මාස්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.
රයන්ක මහත්මයා ඉන්දික මහත්මයා ඉන්නේ. ඉන්දික මහත්මයා තමයි දැන් ජොයින් කරගන්න ඕනේ. ක්‍රිෂාන් මහත්තයා පොඩ්ඩක් කතා කරා. ඉස්සෙල්ලා නම් ජොයින් වෙලා හිටියා. මෙතනදී ඇත්තටම මේ ගබඩා පාලකගේ කොටස තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මම ඒ ටික ඊට පස්සේ පැහැදිලි කරන්න. මම හිතන වැඩසටහන සම්බන්ධ ප්‍රශ්නයක් නැතුව ඇති දැන්. ඊට පස්සේ මේ තමයි සර්ටිෆිකේට් එක. එතකොට නායක නායිකාවන්ගේ කාර්යභාරය ගන්න පූර්ණ කාලීන සම්බන්ධන උත්සාහ කරන මම කලින් කිව්වා වගේ ඒ වගේම සැසියනදා සහයෝගය ලබා දෙන්න ඔබට සැසියක් තිබෙනවා නම් ඒ සැසිය සිදු කරන්න. ඊට පස්සේ මේ තියෙන ගබඩා පාලක විසින් සිදු කළ යුතු කාර්යයන් රයිට්. මම මුලින් කියාගෙන යනවා ඊට පස්සේ අපි බලමු මේවා තියෙන ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි එක තමයි සහතික පත් හා සැසි සටහන් මුද්‍රණය කිරීම. මොකද මේකේ වෙනම ලේකම් කෙනෙක් නැහැ. එතකොට මේ කටයුත්ත ගබඩා පාලක විසින් සිදු කළ යුතුයි. ඊට 100කට අසුන් ගත හැකි ශාලාවක් සූදානම් කරන්න අවශ්‍යයි. මොකද ශාලාවක් තුල අපි පැවැත්විය යුතුයි පැවැත්විය යුතු දේවල් ටිකක් තියෙනවා. අපි පුළුවන් තරම් බාහිර තමයි කරන්නේ. හැබැයි ශාලාවක් තුල පැවැත්විය යුතු කටයුතු ටිකකුත් තියෙනවා. ඊට පස්සේ ශබ්ද විකාශන යන්ත්‍ර, ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක, HDMI කේබල්, පවර් සප්ලයි මේ ටික සූදානම් කරන්න ඕනේ. සමාරම්භක උත්සවය සඳහා සංග්‍රහය පිළියෙල කිරීම. ඊට පස්සේ ප්‍රායෝගික කටයුතු විවෘත ස්ථානයක් සැකසීම. උදේ තේ වේල පිළියෙල කිරීම හා සංග්‍රහය. ආචාර්ය මණ්ඩලයේ දිවාහාර රැගෙන ඒම. ඊට පස්සේ සැසිනදාවේ සියලුම පහසුකම් සැපීම යෂ්ටි කඹ පප්පි මේ දේවල්. ගිනිමෙල සංදර්ශනයට අවශ්‍ය භූමිය සැකසීම හා ගිනිමෙල නිර්මාණය. ගිනිමෙල සංදර්ශන අවසානයේ සංග්‍රහය පිළියෙල කිරීම. එතකොට දැන් මෙතන හිටපු අය බොහෝ අය මේ ෆේස් 2 එකකට ෆේස් 4 එකට සහ මේ වුඩ් බෙජ් එක කරලා තියෙන පිරිසකුත් ඉන්නවා. ඔබ දන්නවා ඇති මේ ගබඩා පාලක කියන කෙනාගේ වගකීම රයිට්. ගබඩා පාලක කෝස් එක කරපු අයත් මෙතන ඇති සමහරු. එතකොට මේ ක්වාටර් මාස්ටර් කියන්නේ ඇත්තටම මේ සම්පූර්ණ කෝස් එකක සම්පූර්ණම මේ අපි නිකන් කියමුකෝ කොඳුනාරඩි කියලා රයිට්. ඒ කියන්නේ ගබඩා පාලක හරියට වැඩේ කරේ නැති වුණොත් ඕගනයිසර් ඒක කරා වැඩේ කරේ නැති වුණාට වඩා වැඩේ අවුල් යනවා රයිට්. ඒක නිසා මේ සමහරක් වෙලාවට නායකයන්ට මේ ගබඩා පාලකගේ කාර්යය සම්බන්ධ ලොකු අවබෝධයක් නැහැ. රයිට්. ඉතින් ඒක නිසා මේ තමයි මම මේක ලිව්වේ. හරිද? මේ ගබඩා පාලකදී තමයි මුළු මේ ප්‍රොජෙක්ට් එකෙම හරියට යනවද කියන එක තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ෆේස් 4 එකක් වගේ ගත්තාම ඔබ දන්නවා පීඩු කඳුළු භූමියේදී ගබඩා පාලකට කොච්චර වක්කීමක් තියනවද කියලා. එතකොට ගබඩා පාලක විසින් මේ උයන්න අවශ්‍ය නැහැ. තී හදන්න අවශ්‍ය නැහැ. දැන් මේක තේ පිළියෙල කිරීම කිව්වට ඒක කෝඩිනේට් කරන එක තමයි වැදගත් වෙන්නේ. රයිට්. ඒකට ඒකට අවශ්‍ය මුදල් අපි ලබා දෙනවා. යන මුදල මෙන්න මේ මුදල් ලබා දෙනවා. ඒකට අවශ්‍ය දැන් සර්විස් අපි දන්නකො ෆේස් 4 එකක් නම් සර්විස් කවුස්ලත් අපි හොයලා දෙනවා. සමහරක් වෙලාවට ෆේස් 2 එකක් නම් සර්විස් කවුස්ලත් අපි හොයලා දෙනවා. ඒකට අවශ්‍ය ෆැසිලිටිස් මොනවා හරි ඕනනම් දෙනවා. ඒ වැඩේ කරන එක තමයි. ඒ කියන්නේ මැනේජ්මන්ට් පැත්ත තමයි ක්වාටර් මාස්ටර් කරන්නේ. ඒක නිසා මේ ක්වාටර් මාස්ටර්ගේ වැඩ ටික තමයි මම ඔය කිව්වේ. මේ මෙතන දැන් ප්‍රශ්න තියෙන ටිකක් තියෙනවා කියලා මේ රෑන්ක මහත්මයා කිව්වනේ. පළවෙනියට එක ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ 100කට අසුන්ගත හැකි ශාලාවක් නැද්ද? ඒ කියන්නේ මොරටු විද්‍යාලේ. අපේ ඒක බෞද්ධ මන්දිරේනේ තියෙන අපිට හෙලෝ එහෙමද? එහෙනම් බෞද්ධ මන්දිරේ විතරයි අපේ ශාලාවකට තියෙන්නේ. ඒක අර ගන්න මේ පුළුවන්ද නැත්ද කියන එක මට ෂුවර් කරන්න අමාරුයි. අර මේ හැබැයි මට ජයසිරි සර් කිව්වා මේ අර බාස්කට් බෝල් කෝට් එක ඉස්සරහා තියෙන උඩ තට්ටුවේ ඒකේ 100ක් දාන්න බැයිද? ඒකේ 100ක් දාන්න අමාරු වෙයි මං හිතන්නේ. ඒක පුළුවන් නම් මම පොඩ්ඩක් හරියටම බලන්න. මම මොකද ඇත්තට මාත් එකට එකපාරක් දෙපාරයි ගිහිල්ලා තියෙන්නේ. එතන පුළුවන් නම් ඒක ගන්න පුළුවන් නම් ගන්න පුළුවන්. එතන දාන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති වුණොත් අපිට එළියේ තියෙන හේවන තැනක් ඕන. හැබැයි ගස් අතරමඟ එහෙම ෂූට් වෙන්නේ නැද්ද වැඩේ එතනට? අපිට දැන් මේ ඉස්කෝලෙන් ප්‍රොජෙක්ටරයක් ඒ වගේ මොකක් හරි ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ අපිට සමහරක් ඒවා තියෙනවා. ඒ කියන්නේ දාලා පෙන්නන්න ඕන දේවල් ටිකකුත් තියෙනවා. එහෙම පුළුවන් ද ගන්න? මේක මම ඇත්තටම දන්නේ නැහැ ඉස්කෝල ප්‍රොජෙක්ට් එකේ තත්ත්වය කොහොමද කියලා. මොකද අපේ ඉස්කෝලේ මේ තියෙනවා කියලා දන්නවා. වැඩ කරනවාද කියලා දන්නේ නැහැ. අන්න ඒක මට පොඩ්ඩක් මේ බලන්න ඕනේ මම. කියන්නේ දැන් මේ දේවල් ටික තියෙනවා නම් උදාහරණයක් විදියට ශබ්ද විකාශන යන්ත්‍ර ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් මේ ටික තියෙනවා නම් අපිට අර ශාලාවක් ඇතුලේ ගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි කියන්නේ සැසි කරන දේවල් විතරයි පොඩි දේවල් නැන්නේ සැසි කියලා. හැබැයි අර සමහරක් දේවල් ළමයින්ට පෙන්නුවාම ටක් ගාලා ඔළුවට යනවනේ. අපි අතින් ඇඳලා කරනවට වඩා සමහරකට ප්‍රොජෙක්ට් එකක දාලා පෙන්නුවොත් ටක් ගාලා ඔළුවට යන ප්‍රමාණය වැඩි. මේ හරි මට මම මෙහෙම එහෙම කරන්න
හෙට 12න් 12ට කලින් හෙට 2ට කලින් මම ඒ ටික තියනවාද කොහොමද කින්ද මන්ද කියන එක මම හරියටම මන් දැනුවත් වෙලා මම රයිට්. කියන්නද කොහොමද කියලා. හරි හරි මේ ටික තමයි බලන්න ඕනේ මම මේ එකින් එකට ඔක්කොම ලිව්වේ දැන් මේ phase 1 එකෙත් මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබ්බා දැන් උදාහරණයක් විදියට ප්‍රොජෙක්ට් එක තිබ්බා ස්ක්‍රීන් එක තිබ්බා හැබැයි HDMI කේබල් එක මේ වැඩ කරන්න ටිකක් තිබ්බේ ඉතින් ඒකේ ලූස් කනෙක්ෂන් එකක් තිබ්බා ආපු අය දන්නවා ඇති අන්තිමට මම ගෙනාව HDMI කේබල් එක ඒක හැබැයි දිග නැහැ කොහොම හරි එකෙන් ගහලා තමයි කරේ ඉතින් ඒ වගේ අර සමහරක් පොඩි දේවල් පවා මේ නැති වුණොත් කරගන්න බැරි වෙනවා වැඩි ඒකද මම ඔක්කොම ටික ලිව්වේ මේක අර අපි වැඩක් කරනකොට සූදානම් වෙන්න ඕනේ පොඩි දෙයකටත් ඒකින් තමයි මම ලිව්වේ මට ඒ දෙක එහෙනම් පොඩ්ඩක් බලලා කියන්න ඊට පස්සේ මට සමාරම්භක පොඩි උත්සවයට ඔව් හෙට බලලා මට ඒක කියන්න සමාරම්භක උත්සවය සඳහා අපි පොඩි සංග්‍රහයක් දෙන්න ඕනේ ඒකට දෙන්න ඕන දේවල් සහ යන මුදල මම දෙනවා රයිට් මම නෙමෙයි දෙන්නේ දිස්ත්‍රික්කයෙන් දෙන්නේ මම ඒක දෙන්නම් එතකොට මේ ඒකට සූදානම් කරන්න තමයි අවශ්‍ය. එතකොට දැන් මේකට අපිට දෙමව්පියන්ගේ සහයෝගයක් මෙහෙම ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපිට උදේ තේ හදන්න ඕනේ, හවස තේක හදන්න ඕනේ. දවස් දෙකේම ඊට අමතරව ගිනිමෙල සංදර්ශනයේ දවසේ රැට බීම් එකක් වගේ පොඩි බීම් එකක් වගේ දෙන්න වෙනවා හැමෝටම එන හැමෝටම. මේ දෙයට දෙමව්පිය කමිටුවේ සහයෝගය ගන්න පුළුවන්ද මොකද්ද තත්ත්වය? ඒක තමයි පොඩ්ඩක් මම ඒ ටික හරියටම බලලා තමයි කියන්නේ මොකද දන්නවද අනිත් එක අපිට ඔගේ 100කට විතර දෙන්න කෝප්ප අනම්මනම් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කෝප්ප ටික අපි මෙහෙමයි. දැන් ළමයින්ට කෝප්පයක් ගේන්න කිව්වනේ. හැම ළමයින්ටම ලිස්ට් එකේ කෝප්පයක් දාලා තියෙනවා. මම මේක තමයි ළමයින්ට මේ දෙනේවට කෝප්පයක් ගේන්න කියලා මේ දාලා තියෙන්නේ. රයිට්. බඩු ලිස්ට් එකේ කෝප්පයක් දාලා තියෙනවා. මෙතන ඔයාලට මතක ඇති මේ තියෙන කෝප්පයක් දාලා තියෙනවා. අපිට අන්තිම දවසේ කෝප්ප මදි නම් කෝප්ප ටිකක් අපි ගමු. රයිට්. ප්ලාස්ටික් කෝප්ප හරි මොන හරි වගේ කෝප්ප ටිකක් ගමු. එහෙම ඒක ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. මේක අර කරගන්න පුළුවන් නම් හරි. ඒ කියන්නේ හදාගන්න යම්කිසි පිරිසක් ඕනේ. ඒ පමණද? මොකද? තේ විතරද? ඔව් ඒ කියන්නේ මේ තියෙන්නේ දාලා පළවෙනි දවසේ උදේ තේ තියෙනවා. රයිට්. පළවෙනි දවසේ උදේ තේ තියෙනවා. දැන් මේ මාළු පාන් එක මම බැලුවේ අර මම දන්නේ ඔයා දන්න දැනක් තියෙනවා අර සිටි වේගස් එක තියෙන ප්‍රින්ස් හවුස් එකේ හැබැයි රුපියල් 50ට තියෙනවා මාළු පාන් එකක්. ඒ මාළු පාන් එක හොඳයි. නේෂානක. ඔයගොල්ලෝ එතනින් නේ ගන්නේ මම ඔව් ඒ වගේ තැන් නම් අපිට අල්ල ගන්න පුළුවන්. ඒහෙන් හරි ගන්න පුළුවන්. නැත්නම් අපේ යහපැත්තේ ළඟ තැනින් තියෙනවා. ඒක නම් ගැටලුවක් නැහැ. ඒක ගේන්නනේ තියෙන්නේ. ඒක ගැටලුවක් වැඩිදින නැහැ. ඒවට ඕඩර් කරන්න ඕනේ කලින්. නැත්තම් ගන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔතන දැන් අපිට එන්නේ ඉරිදා සඳුදානේ. ඉරිදා නම් මොකක් හරි කරගන්න පුළුවන්. සඳුදා පොහේ දවසක් තියෙන. ඒතර අපි අනිවාර්යෙන් කලින් ඒවට ඕඩර් කරලා තියන්න වෙනවා. නැත්තම් අපිට ඔක් ගන්න බැරි වෙනවා ලොකු ප්‍රමාණයක්නේ. එතකොට මම හිතනවා සිටි බේකර්ස් එකේ ගන්න එතන අවුලක් නැති වෙන තැනක් තියෙනවා නම් අපිට වෙන තැනකින් ගන්නත් පුළුවන්. කොහොම හරි මගේ බජට් එකේ තියෙන සාමාන්‍ය රුපියල් 50ක දෙයක් තමයි. ඒ කියන්නේ 50 ඒ කියන්නේ කවේලකට 50ක් තමයි මේ බජට් එක මම දාලා තියෙන්නේ. එතකොට උදේට මාළු පාන් හවස බනිස් වගේ එකක් දෙන්න තමයි බැලුවේ. එතකොට මේකට තේක හදන එක තමයි කරන්න ඕන. තේක කෝප්ප ළමයි ගේනවා තේක හදලා දෙන්න තමයි ඕනේ ආසන්න වශයෙන් 100ක් 110ක් අතර තමයි කොහොමද ඉන්නේ. ඒකට බඩු ඔක්කොම දෙනවා. බඩු ඔක්කොම දෙන අපිට ඕනේ භාජන ටික හොයා ගන්න ඕන අපි. අන්න හරියෝ. හදන භාජන ටික තමයි හොයාගන්න වෙන්නේ පොඩ්ඩක්. මොකද භාජන අපේ ඩිස්ට්‍රික්කෙත් නැහනේ. ඔව් ඒක තමයි ප්‍රශ්නේ. මේක භාජන තිබ්බ මිනිස්සයා ඉන්නවා. ඒ මිනිස්සයා ඉන්නේ වල යටනේ. කවුද? අපේ ඔය ඔක්කොම ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ මිනිස්සයා දැන් අපි අතර නැති එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. මම ඔය ගැන අප්ඩේට් එකක් නැත්තේ ලොකුම හේතුව. මම දන්නවා කිව්වම මට එකපාරට ඔළුවට ගෙන දැන් තමයි ඔළුවට. ඒකෙන්ද මම පොඩ්ඩක් හොයන්න ඕන කොහොමද කින්ද මන්ද වෙන්නේ කියලා. මම දැන් මේ නෝට් කරගන්නවා. තේ සාමාන්‍ය කී දිනට විතරද 100ක විතර නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙන්න මෙතන තියෙනවනේ එකතුව 94යිනේ. ඔය 94ට මම 15ක් එකතු කරලා තමයි හැදුවේ ආචාර්ය මණ්ඩලයේ 15ක් එයි කියලා. රයිට්. ඔය 15 කුවට මම දන්නවා පොඩි වේරියේෂන් එකක් තියෙනවා ස්කවුස්ලගේ සහ ළමයින්ගේ. එතකොට එකතු වුණාම කොහොමත් 100ක් 110ක් උඩරිම 100ක් වගේ යයි කියලා තමයි හිතන්නේ. එතනින් එහාට නම් වැඩි වෙන්නේ නැහැ කියලා තමයි මම හිතන්නේ. 100කට රෙඩි වුණා නම් ඇති බොහෝ දුරට. ඔව් 100කට තමයි මාත් මාළු පාන්.
මේ එතකොට මාළු පාන් එතන වේල් දෙකක්ද මාළු පාන් බනිස්. උදේට මාළුපාන් හවසට බනිස්. ඒව තමයි දැම්මේ. එතකොට දවස් දෙකටම යනවාද එතකොට? දවස් දෙකටම යනවා. දෙවෙනි දවසේ උදේට මාළුපාන් හවසට බනිස්. දෙවෙනි දවස් තමයි පොඩ්ඩක් අපි බලන්න වෙන්නේ පොය දවස් නිසා අපි ගන්න පුළුවන්ද කොහොමද කියලා. උදේ කියන්නේ උදේ 100යි. එතකොට කීයද උදේ 100යි නේ? 100ක්ද කීයක්ද එතකොට සී ක්වොන්ටිටි එක? දැන් පළවෙනි දවසේ අපිට තියෙනවානේ අර සංග්‍රහයක් දෙන්න එන ආරාධිත අමුත්තන්ටත්. ඒ කියන්නේ ඔව්. මේ පළවෙනි දවසේ තියෙනවානේ මේ මේකක්. ඒ කියන්නේ මේ වෙල්කම් මේකක් තියෙනවානේ මේ ඉනෝග්‍රේෂන් එකක් තියෙනවානේ. ඔව්. එතකොට ඒකට ආසන්න වශයෙන් ඔක්කොම ඉන්දී ලීඩර්ස්ලත් එක්කම 20ක්. එතකොට ඒ 20ටත් උදේ 120ක් ඕන. ඒ 20ටත් එක්ක ගේමුනේ. ඒ 20ට ඊට අමතරව උදේ කේකුයි කෙසෙලුයි මාළු පානුයි උදේ දෙමුනේ. මාළු එකත් පාන් එක්ක ඒකත් දෙමු. මාළු පාන් 120යි කෙසෙල් 120යි නෑ කෙසෙල් කේ 120ක් එපා. කෙසෙල් 20යි ඕන. කෙසෙල් දෙන්නේ මේ කෙසෙල් 20යි. ආරාධිත අමුත්තන්ට විතරයි. ඔය කියන්නේ ලීඩර්ස්ලටයි දා ආ සමහරම් ඒක උස්සට එන අයට විතරයි. ඔව් කේක් කෑලි 20කුයි. කේක් කෑලි 20යි. හැබැයි පහ මාළු උදේ පාන් නැතුව අපි වෙන එකක් දුන්න නම් හැබැයි ඊට වඩා පොලිරි නේද? අපි එතනට ඒ කියන්නේ මාළු පාන් ළමයින්ට දෙන්න දාලා දවල්ට කොහොමත් එක දෙන්නේ 10ටනේ. අරක ඕනේ උදේට. ඒ කියන්නේ උදේ 8:00ට තමයි තමයි හරියන්නේ. ඒක ඕනේ. හා? එහෙනම් කිරිබතුයි ලුණු මිරිසුයි තමයි එකට හරියන්නේ. ඒකත් හොඳයි යෝ. කිරිබතුයි ලුණු මිරිසුයි මේ කෙහෙල් ගෙඩියකුයි කේක් කෑල්ලකුයි දෙමු එහෙනම් නේ. ඔව්. 20 20 වගේනේ. ඔව්. ඒක තමයි. ඒක දෙමු. ඒක හොඳයි. කට්ටි කාලත් නෙවෙයි නේ නේ. කිරිබත් 20යි ලුණු මිරිස්. එතන දේකුත් තියෙනවා දැන් මෙතන මේ ලීඩර්ස්ලා ඉන්න හින්දා මම කියන්නම් ඇත්තටම මේ අපි ලීඩර්ස්ලටත් කෑම දෙනවා රයිට් උදේ දවල් කෑම දෙක දෙනවා එතකොට මේ ඔක අපිට කෑම අරන් එන්න කියන්න බෑ රයිට් එතකොට දිස්ත්‍රික්කයේ මුදලින් තමයි වියදම් කරන්නේ ඒකින්ද ඔබේ පැමිණීම ස්ථිර කරන්න පළවෙනි දවසේ කවුද උදේ කෑමට ඉන්නේ දවල් කෑමට ඉන්නේ දෙවෙනි දවසේ උදේ දවල් කවුද ඉන්නේ කියලා ස්ථිර කරන්න දැන් පළවෙනි දවසේ නම් අපි කොහොමත් එන ආරයි තමුත්තනේ සීලුම් දෙනාටම ලෑස්ති කරන නිසා එහෙම අපිට එන ප්‍රමාණය අනුව එතකොට බැලන්ස් කරගන්න පුළුවන්. ප්‍රායෝගික මහත්මයා උදේ එතකොට හරිනේ උදේ ඔව්. ඔව් උදේ ටික උදේ එක හරි 8:00ට තමයි එතකොට. ඕනේ. 8:00ට තමයි ඕනේ උදේ. කීයටනේ? 8:00ට. ඒ කියන්නේ අපේ ඕපනින් සෙරමනි එක 8:00ටනේ තියෙන්නේ. 8:30ට. හ්ම්. හරි. උදේ 8:30ට සූදානම් විය යුතුයි. හරි. රයිට්. එතකොට සවස එතකොට එන්නේ ආයි. ඊට පස්සේ උදේ ආයි 10ට අපේ තේ වේල තියෙනවා. රයිට්. හ්ම්. මාළු පාන් එක්ක තේ දෙනවා. ඊට පස්සේ දවල් ඔව්. කෑම එක තියෙනවා. දවල් කෑම ගන්න හොඳ තැනක් කිට්ටුව තියෙනවද ඔව් සාමාන්‍යයෙන් ඒ ගන්න? මට ආරංචි එකක් ඉස්කෝලේ එක්කෙනෙක් ඉන්නවා කියලා කවුසර් කෙනෙක් ඉන්නවා එම ආ ඕඩර්ස් අරගෙන කරන එක්කෙනෙක් ඉන්නවලු. පොඩ්ඩක් මං බලලා එයාගෙන් කියන්න. හරියටම අහලා මං බලන්න. අර ෆේස් 1 එකේ දුන්න කෑම එකත් හොඳයි නේ. ඒක දවල් මන් දන්නේ සාමාන්‍යයෙන් හොඳයි. ඒක ඒක ටිකක් හොඳයි. ඒක පිළිහන්දල්නේ තියෙන්නේ. ඒක ගන්න බෑ. අපි මේ ඉස්කෝලේ යවට තැනකින් ගමු. මේ ඒතර දවස් දෙකටම ගමු. ඕන වෙනවා. දවස් දෙකටම ඕන වෙනවා ආසන්න වශයෙන් මේ කියන්න බෑ පොඩ්ඩක් ඉතින් කියන්න මේ අපිට හරියට. පහ උදේ මාළු 500 ආවට පස්සේ මාළු 500 විතරනේ ඕනේ. ඔව් පහ උදේ 8:00ට ඕනේ අර සංග්‍රහය. ඊට පස්සේ ආයි ඕනේ උදේ සංග්‍රහයේ උදේ එතන හරි මං එකට ඒක හොඳා. ඔව්, උදේ 9:45 10 9:45 10 අතර තමයි අර මාළු පාන් ටික ඕනේ. ඒ ඕනේ 10යි. ඒක එක තැනින් කතා කරගත්තා නම් සිටි බේකර්ස් හරි කොහෙන් හරි ඔව්. එතකොට මේ අපිට එකපාර ඕඩර් කරන්න පුළුවන්. සල්ලි ටික හෙට මට ජයනත් අංකල් දාන්නම් කිව්වා. එතකොට මට ඒ ටික දෙන්න පුළුවන්. ඕන වැඩවලට බෙදලා. හරි. පේපර් ප්ලේට්ස් අනම්මනම් ඒව ටිකක් ගේන්න වෙනවනේ. පේපර් ප්ලේට්ස් ඔය උදේ සංග්‍රහයට ඕන වෙනවා ටිකක්. ඒ කියන්නේ 20ක් විතර. ඊට අමතරව ළමයින්ට මුකුත් ඕන වෙන්නේ නැහැ. කොහොමද ළමයිට පිඟානුකුත් ගේන්න කියලා තියෙන්නේ. මාළු පායක නම් අතේ තියාගෙන ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින්.
උදේ සංග්‍රහයට හරි. ප්ලේට් 30ක් විතර ඕන වෙයි. ඔව්. පේපර් සර්වියට් 30යි. මේසයක් මේසයකට තියලා arrange කරගන්න විදිහට. කෝපඩියකුත් ඕන වෙන්නේ. ඊනිස් කෝපඩියක. ඔව්. පීරිස් කෝප්ප. ඔව්. පොඩ්ඩක් මේ ඉන්දික මහත්තයත් එක්කත් කතා කරන පොඩ්ඩක් වැඩේ ටික අමාරු වෙන ලොකු වැඩන්නේ. හරි. මේ යාටත් මම කිව්වා. මොකද දන්නේ නැහැ ලියුනේ. මෑටත් කෝල් එකක් දෙන්නම්. එයාත් එක්කත් පොඩ්ඩක් කතා කරලා එයාගේ සපෝට් එකක් ගන්න පුළුවන්. එයාත් බඩු ටිකක් ගේ. ඊට පස්සේ ආයේ සවස තියෙන්නේ සවස තියෙන්නේ හවස මේ තියෙන්නේ එකට සොරි තුනේ ඉඳන් 3යි කාලට. 3යි කාල්ට තේ පානේ. තේ විතරද? තේ තෙයි බනිසුයි. බනිසුයෝ මේ මම දාලා තියෙන්නේ. හරි. ප්‍රෝග්‍රෑම් එකේ මම දාලා තියෙන්නේ. තේ 100යි බනිස් 100යි. හරිනේ? හරි. 100යි නේ මොනේ? ඔව්. 100ක් දාමු. හරි. ඊට පස්සේ ඊට පස්සේ ආයි ඊළඟ දවසේ උදේට ආයි ආචාර මණ්ඩලයට කෑම ඕන. ඔන්න දවල් කෑම 100ක් නේ ඕන වෙන්නේ. නෑ දවල් කෑම ළමයි කෑම ගෙදරින් ගේනවා. දවල් කෑම ගෙදරින් ගියා ළමයින්ට පළවෙනි ගෙදරින් දවසේ ගේ. ඔව්. දවස් දෙකේම ළමයින්ට ගෙදරින් ගේන්න කියලා තියෙන්නේ. උදේ කෑම එකයි දවල් කෑම දවල් එකයි. ඔව්. උදේ කෑම වෙදී උදේ කෑම එකයි දවල් කෑම එකයි ළමයින්ට ගෙදරින් ගේන්න කියලා තියෙන්නේ මේ. උදෑසන දිවාහාර දෙකම රයිට් ළමයින්ට ගෙදරින් ගේන්න කියලා තියෙන්නේ. ගේන්න නැත්නම් සල්ලි අරන් එන්න ඕනේ ඒකට. හරි හරි. හරි. එතකොට ආචාර්ය මණ්ඩලයට විතරයි කෑම දෙන්නේ. පොයේ දවසේ පොඩි ප්‍රශ්නයක් කියන මොකද පොයේ දවසේ කඩවල ඔක්කොම වහලා තියෙයි ඒ හින්දා පොඩ්ඩක් කලින් අපි ළමයින්ට දැනුවත් කිරීමක් කරන්න කරොත් හොඳයි. ඔව්. මේව කෑම අවශ්‍යතාවයක් තියෙනවා නම් කලින් කියන්න කියලා කවර මේව ඔව්. කරලා තියන්න. ඒක සඳුදාට ඉන්ෆර්මේෂන් කරගන්න. ඉරිදාට කියන්න කියමු. මම මේකම දාලා දෙන්න මේ එවන්නම්. ඉරිදාට කියන්න කියමු. නේ? ඉරිදාට කීයක් ඕනද කියලා කියන්න කිව්වොත් නැත්තම් ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයෙන් මේ පොයේ දවසේ හොයන්නම් වෙන්නේ නැහැ කෑම. අනිවාර්යෙන් ඔව්. එතකොට ආචාර්ය මණ්ඩලයට තමයි එතකොට කෑම ඕනේ ඇත්තටම. ආචාර්ය මණ්ඩලයට පළවෙනි දවසෙත් දවල්ට ඕනේ. දෙවෙනි දවස් 15ක් තමයි දාලා තින්නේ ආචාර්ය මණ්ඩලේ. 15 දෙනෙක්ට ඕනේ. ඒතර 15 අඩු වෙන්න පුළුවන්. ඒක තමයි අපිට මේ වැදගත් කට්ටිය කියන්න ඕනේ හරියට මේ එන ටයිම් එක මට. මේ ටයිම් එක කිව්වොත් තමයි මේ ඒක මට ෆික්ස් කරන්න පුළුවන්. මම 15ක් තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දවසේ දවල්ට 15යි, දෙවෙනි දවසේ උදේට 15යි, දෙවෙනි දවසේ දවල්ට 15යි. ඒතර දෙවෙනි දවසේ උදේට අපි කිරිබත් නැතුව වෙන මොන හරි දෙමුනේ. ඉදියාප්ප හරි මොන හරි ගන්න පුළුවන් නේද? පොඩ්ඩක් ඉන්න මං සවසේ ඉන්නේ තාම ඊයේ සවස් එක. ඒක රාත්‍රී නෑ. නෑ රාත්‍රියේ මුකුත් නෑ. ඒ කියන්නේ මේක පහට ඉවරයිනේ. පහට වැඩි ඉවරයි. ඊට පස්සේ පහට ඉවරලා ගෙදර යනවා. රැට ගෙදරින් කෑම කනවා. රයිට්? ඊට පස්සේ ඒතර 6 වෙනිදා උදේ එනවා. උදේ ආවයන් පස්සේ මේ උදේ සාමාන්‍යයෙන් 7:00 ඔය කියන්නේ මේ ටයිම් එකට 8ට කලින් රයිට් 8ට කලින් මේ 15 දිනෙට උදේ කෑම උන. 15 ට උදේ කෑම. උදේ කෑම 15යි. උදේ කෑම 15 මොනවාද සාමාන්‍යයෙන් එක? ඉදියාප්පෝගේ හොඳයි නේද? ඉන්දියාප්ප. හරි. ඉදියාප්පයි සම්බෝලයි ලහෝදී බිත්තරයකුයි වගේ. ওই දවස් වෙනනේ. ඔව්. නැත්නම් පානුයි පරිප්පුයි තමයි දෙන්නේ. ඔව්. පානුත් ලොකු අවුලකුත් නැහැ. අර සමබල ආහාරයක් දෙන්න වෙන්නේ. ඈ? මොකද? පානි පරිප්පු දුන්නොත් ලේසි. ඉදියාප්ප දුන්නොත් ඉදියාප්පයි සම්බෝලයි තව කරි එකක්ද බිත්තරයක් සම කරියක්ද? බිත්තිර සමකරියක් දුන්නත් කමක් නැහැ හැබැයි නේ. අල හොද්දක් එක්ක බිත්තරයක් වගේ සම්බෝල කොට තිබුණා හොඳයි ඉතින්. අනිවාර්යෙන් එක තියෙනවා. ලීඩර්ස්ලානේ පොඩ්ඩක් හොඳට තිබ්බම අර එනර්ජි එක වැඩි වෙන සම්බල ආහාරයක් තිබ්බා. හරි. ඉන්දියාප්ප බිත්තර කරියක් සම්බෝල 15කට නේ. රයිට්. එතකොට තේ ආයෝනේ උදේ මේ තියෙන්නේ උදේ වමින්න 10:30ට. හරි. ඒ තියෙන්නේ 10 කාලේ 10. තේ 100ට.
තේයි මාළු පානුයි. තේ මාළු පාන්. මාළු පාන් 100යි. හරි. එතකොට හරි. එතකොට දවල්ට දවල්ට ආයි 15 දෙනෙක්ට දවල් කෑම ඕන. 12:30ට දවල් කෑම 15යි. ආචාර්ය මණ්ඩලය. හරි. ඊට පස්සේ ආයි 3:30. ඔව්. 3යි ආයි ඊට කාලය. පස්සේ අන්න හරියෝ. මේ තියෙන්නේ 3යි මේ තියෙන්නේ අතරතුර වේවාන දෙක අතර 3:00මාර 3:00 අතර. ඔව් 3යි කාලට ඔව්. තේ තේ ඔව්. තේයි බනිසු. 100ක්. බනිස්. තේ බනිස් 100ක්. ඔව්. හරි. ඊට පස්සේ ආයි ඊට පස්සේ කඳවුරු මෙන්න මේක තමයි වැඩේ. මේ කෑම්ප් ෆයර් එකට මම බැලුවේ බීමෙහෙකුයි බිස්කට් එකකුයි දෙන්න කියලා. බිස්කට් එකක් දෙකක් ඔය මේ මාරි වගේ එහෙම එකක් දෙමු. එන හැමෝටම වගේ ඉවරුණාන් පස්සේ ඔව් ඒකට දැන් හැමෝටම දෙන කෝප්ප එක ගේන්න වෙනවනේ. ළමයි කෝප්ප ටික ගේන්න කියමු. ඉතුරු ඊට අමතරව අපි කෝප්ප ටිකක් ගමු. ඩිස්පෝසබල් ඒවානේ. වෙන ඔප්ෂන් එකක් නැහැ නේ. කෝප්ප නැහැනේ වෙන කොහෙවත් නේ. ප්ලාස්ටික් කෝප්ප නැත්නම් කොහෙද තියෙනවද? කණ්ඩායම් වල තියෙනවද දන්නේ නැහැ නේ. ඒ කොහේ ඉන්න බලන්න. ඔව්. හරි. චානක මේ කෝප්ප ටිකක් නැහැනේ. කෝප්ප බීම 30ක් බීම සාමාන්‍යයෙන් 200කට විතර. 200කට විතර හදන්න අයියෝ. අනිවාර්යෙන් 200ක් යනවා. බීම චානක කෝප්ප 200කට. ටිකක් නැහැනේ චානක. එච්චර ලොකු කෝප ප්‍රමාණයක් නැහැ අපිත් දරුවන්ට තමයි ගේන්නේ ඩිස්පෝසබල් ඒවා කියන්නේ තියෙන්නේ නේ. මේ දවස් ඩිස්පෝසබල් ඒවා ඩිස්පෝසබල් ඒවා තියෙන්නේ නේ. නම් තියෙනවා 50ක් විතර වගේ තියෙනවා ඩිස්පෝසබල් ඒවා 50ක් ගෙනාවොත් ඔයාලට දෙනවා 80ක් ඩිස්පෝසබල් ගෙනියන්න දා. කැමතිද? ඈ? ඒක ඇත්තටම ඩිස්පෝසබල් ඒවා මේ වැඩක් නෑ කියන්නේ තේම දාන්න ඔව් පොඩක් තියාගන්න අමාරුයිනේ අර දන්සල් එහෙම දෙනකොට කැඩෙනවනේ ඉක්මනටනේ. ප්ලාස්ටික් දැන් ඔව් විකුණන්නත් බෑ මම හිතන්නේ අර මේ පේපර් ප්ලේට්ස් පේපර් වලින් හදපු ඒවානේ තියෙන්නේ නේද? ඒවා කොහොමවත් එළිය ඔව් පාවිච්චි කරන්න බෑ ඩිස්පෝසබල්. ඒ ඔකට හරියන්නේ බෑ අර ඔව් මේ ප්ලාස්ටික් කෝප්ප තියෙන්නේ. ප්ලාස්ටික් කෝප්ප අර දන්සල් වල දෙන්නේ. ඒක තමයි හරියන්නේ. ඒව ටිකක් තිබ්බනම් අපි මට මතක නෑ අපේ ගමු. රූම් එකේ තියනවාද කියලා. හ්ම්. මට ඒ මම බඩු කොට සෙට් හෙට එක බලලා ගියාම මතක නෑ අපේ රූම් එකේ තියලා. කලින් බඩු තිබ්බා සෙට් එකක් 100ක්ද මේ ඔය දැන් ට්‍රේනින් එකකට එහෙම තියෙන්න ඕනේ. දැන් අපි ඉස්සරහට ওই ටික බඩු ටික පොඩ්ඩක් ට්‍රේනින්ග්ස් වලට ඕන ටික ගමු. අපි දැන්ටත් කතා කරලා තියෙන නිසා කොම්සාරිස්තුමාත් ඉන්න. මේ ওই බඩු අපිට ඉස්සරහට එහෙමනම් දිගටම අපි ඕනේ. මෙහෙම කරමු. අපි 20ක් හරි 30ක් හරි ගමු ඕක. මේකෙන් ගන්න බෑ. ඇයි හරිද? එස්ටිමේෂන් එක දාලා තියෙන්නේ අපි මේ එකට දාලා නැහැනේ. බඩු ගන්න දාලා නැහැනේ. එස්ටිමේට් මත් සීන් කරලා එහෙම තියෙන විදිහට කිව්වොත් තමයි ගන්න පුළුවන්. කෑම වලට විතරයි දාලා දැන් තියෙන්නේ. මාළු පාන් එක 45කට ගමු. ඒත් බෑ. ඒ කියන්නේ දැන් මෙහෙමනේ. මම අයවැය ඇස්තමේන්තුව දාන ඒවා තමයි ඒවට තමයි මම වියදම් කරන්න පුළුවන්. ඊට අමතරව භාණ්ඩ ගන්න කියලා මම දාලා නැහැනේ. එතකොට ඒකට ඔඩිට් එකක් ගියොත් මට FCID යන්න වෙනවා. ඔටත් යන්න වෙනවා. ඒ කියන්නේ අර ඒ වගේ එකක් කරනවා නම් දැන් ඔය ඒක ප්‍රොකියුමන්ට් එහෙකුත් යන්න ඕන ඉස්සරහට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට භාණ්ඩ මිලදී ගන්නවා නම් කෝඩේෂන් තුනක් කතා කරලා ඒ තුනෙන් හරි එක තෝරගෙන ඒ කියන්නේ අඩු මේක හරි හොඳ මේක හරි තෝරගන්න ඕනේ. එහෙම කරලා ගන්න ඕනේ. දැන් හිප්පාඩස් වලින් ඒව පාව බලනවා දැන්. ලබනස තියෙන ඔක්කොම ටික චෙක් කරන්න. ඇත්ත ඕනේ අපි මෙහෙම කතා කරගෙන. ඔව් දැන් හරි අමාරු මොකද වැඩ කරන්නේ. ප්‍රධානයක් වශයෙන් මේ බලන්න කෝප්ප ටිකක් සෙට් කරගන්න නැත්නම් අර ඩිස්පෝසබල් ටිකක් අපරක් කරගෙන විතර පුළුවන් කරමු අපි වෙනවා. බලමු. ඔව්. හරි මේ ඒක එතකොට ඒ ටික ප්‍රශ්නේ ඉවරයි. දැන් ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ ගිනි මැලේ හදන්නත් ඕන නේද උතන්ට? ඉනිමේල් හදන්නත් ඕනේ. හරි ගිනි ඇත්තටම මැලේ හදන එක මට බාර ගන්න. ඒක හැබැයි මා මෙහෙමයි. කවුරු ඉන්නවනේ එතකොට. නිර්මාලුත් ඉන්නවා. නිර්මාලුත් එදාට එනවා. නිර්මාල්ට වෙන කිසි වැඩක් දාලත් නැහැ එදාට. දෙවෙනි දවසේ. නිර්මාල් තමයි බලන්නේ කැම්ප් එකේ වැඩේ. මේ සම්පූර්ණයෙන් යාට ඒකට එදාට වෙලාව තියෙනවා. ප්‍රශ්නයක් නෑ ගිනි මැලේ දරවල් ප්‍රශ්නයක් එන්නේ අපිට සාමාන්‍ය වැස්සේ නැත් වැස්සොත් තමයි ප්‍රශ්නේ එන්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ. ගිනිමෙලේ කරන්නේ කොතනද අපි? ගිනි මැලේ කරන්න දැන් දෙකක් තියෙනවා. එක තැනක මම හිතන්නේ මම කරලා තියෙනවා අර කැම්ප් එකේ එකපාරක් මම ඇවිල්ලා කරේ ජයഘോഷාවක් එහෙම එතනද? එතනක් තියෙනවා එතන දැන් තාර දාලා තියෙන්නේ.
ආ එතන තාර දාපු එකේ එක්ක අපි ටකරමක් හරි මොකක් හරි දාන්න වෙනවා. එතන කරනවා. එතන ඔව් ලස්සනයි. තව යහපැත්තේ තියෙන අපි බිල්ඩින් එකක් කඩලා මහෝගනි කහ ගාව. එතන ප්‍රශ්නයක් නැහැ. එතන ලොකු ඉඩක් තියෙනවා. එතන ඕපන් ස්ටේජ් එකකුත් තියෙනවා. ඕපන් එහෙනම් හොඳයි. ස්ටේජ් දෙකක් තියෙනවා එතන. එහෙනම් ඕපන් මෙහෙම ස්ටේජ් කර දෙකක් තියෙනවා අපිට. ඔය කියන තැන මට යන්තම් වගේ ඔයා මතකයි අර පොඩ්ඩක් ඔව් ඔය කියපු තැන මට යන්තම් වගේ මතකයි ඔයා මේ පොඩ්ඩක් ඔයා හෙට අනිද්දාට පොඩ්ඩක් අපේ ස්කෝලට ඇවිල්ලා පොඩ්ඩක් වටයක් කරකුණා නම් ඔයාට ඔක්කොම ටික අයිඩියා එක ගන්න පුළුවන්. මොකද ස්කෝල් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ දැන්. ඔය වැඩේදී මම ඔයාට කුරුණෑගල මතකද ඉන්නේ. රණවೇ එකක් ගැහුවා? මේ මට මතකයි ඔය කියන එහෙමද? තැන ඒරියල් රණවේග තියෙන තැන මට මතකයි. මේ ඕක නිර්මාල්ම හැන්ඩල් කරයි. කිසිම ඉෂුව එකක් නැහැ. නිර්මාල්ට මං කියන්නේ හරි. ඔයාට කතා කරන්න කියලා. ඔව්. එතන තමයි. එතන අපි ඒක ගහපු යහපැත්තේ ලොකු බිල්ඩින් එකක් තමයි. මේ බිල්ඩින් එකම සමතලා කරලා තියෙන්නේ. දැන් පට්ට ඉඩක් තියෙනවා එතන. ආ එතන ගොඩක් එහෙනම් ඇක්ටිවිටිස් එතන කරන්න හොඳයි නේ. පුළුවන්. එහෙනම් එහෙම කරමු. හෙවණක් තියෙනවා එතන. එතන හොඳයි එහෙනම්. ඔව්. මේ එතන ඒකයි මං කරමු. කිව්වා අපිට ඒකත් හරි. ඒක තව මොකක්ද තියෙන්නේ ඉතරයි. දැන් වැඩි ඔව් මම ඉන්න එක තමයි ප්‍රශ්න. ඔව් ඔයාට හරි. මේ ඉන්දිකගේ සපෝට් එක ගන්න පුළුවන් මිස්ටර් ඉන්දික ඉන්නවා. තව මෙතන ස්කවුට් ලීඩර්ස්ලාත් ඉන්නවා. ඒගොල්ලන්ගේ සපෝට් එකක් ගන්න පුළුවන්. මේ මට ඇත්තම ප්‍රශ්නයක් තියෙන්නේ බඩු භාණ්ඩවල තමයි අපේ රූම් එකේ එච්චර ලොකු ප්‍රමාණයක් නැහැ. බීම හදන ඒවා නම් ඒවා නම් මේවා නම් තියෙනවා. ඔව් භාණ්ඩවල ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාට එන්නේ. ඔයා පොඩ්ඩක් හෙට බලලා කියන්න භාණ්ඩවල මොනවද ප්‍රශ්නේ මේ තව ප්‍රශ්න කවුරු හරි තියෙන්නේ. දෙමාපිය කවුරු හරි ඉන්නවද? දෙමාපිය එක්කෙනෙක් දෙන්නේ මේවා හදන්න හරි උදව් වෙන අපිට එක්කෙනෙක් ඉන්නවා. අපි බලමු මේ හරි. ශානක කොයින් පොඩි සපෝට් එකක් ගන්න පුළුවන්ද පේරන්ට්ස් ලයින් කවුරු හරි අපිට කෙනෙක් දෙන්නෙක් හරි සෙට් කරගන්න පුළුවන්කමක් තියෙනවද? මං හෙට කතා කරලා මං කියන්න හරියටම. ඔව් ඒක තමයි පොඩ්ඩක් බලලා කියන්නකෝ. රෝහණ මහත්තයා තියනවද පේරන්ට්ස් ළඟ සපෝට් එකක් ගන්න හැකියාවක් තියනවද? අපිට මේ කැඩි කැඩි ඇහෙන්නේ. ඔව් ඔව් කියන්නකෝ. ඒ කාගේ හරි තියනවාද ගෑස් එකක් ගෑස් මොකද ලිපක් නම් මට හොයාගන්න පුළුවන්. ගෑස් එකක් තිබ්බනම් අපිට කරන්ට් එකෙන් රත් කරගන්න තිබ්බනන්නේ. කෙටල් එකක් වගේ තිබ්බනම් 100කට කොහොමද ඒක කරන්නේ? 100කට කරන්න බෑනේ. ලොකු එකක් ඕනේ නන්නේ. 100කට කරන්න බෑ ඒක. අමාරුයි. ලිපක් තියෙනවා. ලිප මන්රම්ගේ ලිප උස්සන් එන්න පුළුවන්. මට ගෑස් එක තමයි ප්‍රශ්නේ. මගේ ගෙදර ගෑස් එක තමයි කරන් අරන් එන්න වෙන්නේ එමුණු. නෑ අපිට යන වීදම දෙන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නෑ. ගෑස් එක කොහොමද වියදම් කරන්නේ? ඒකනේ ගෑස් එක එහෙමයි බල්ලා කියන්න සාමාන්‍යයෙන් මේ පොස්ට් එක රෆ්ලිටින් කියන්නේ තින්නේ. වෙන ඔප්ෂන් එකක් නෑන්නේ. එහෙම ඉෂුව එකක් නෑ. එහෙම කරමු ඉතින් අපි කරන්න පුළුවන් විදියක් තියෙන්නේ බෑ මොකක්ද? රෙගුලේටර් එකක් හරි මොකක් හරි එකක් තිබ්බනම් ලේසි පොඩි එකක් තියෙනවා අපේ අයියලා ගාව තවද මං ගන්න ඕන. රෙගුලේටර් එකක් තමයි එහෙම වුණොත්. නැත්තම් දෙදට හරි බලමු මොකක් හරි ගේමක් ගහමු එකට. එතන ගියාට පස්සේ ඔප්ෂන් එයි අනිවාර්යෙන් මට. ඔව්. අපි කලින් ලෑස්තිලා ඉන්න එපේ. ඔව් ඒක තමයි. ඒකයි මට පීඩිසි කූට්ටන් ටික දැන් ඔක මෙතන ඉන්දික ඉන්න ඕන අනිවාර්යෙන්ම මේක සංග්‍රහ කරනකොට පීඩිසි කූට්ටන් ටිකක් ඕන මට. ඔව් අපේ room මෙහෙම එකේ කරමු නෑ. අපි එයාවත් කන්ටැක්ට් කරගෙන ආයි එකක් ගමු මීට් යන්නේ නැත්තම්. එයා දන්නේ නැහැ මුකුත් දැන් කියපුවනේ. නැත්නම් වෙනවා. ඔව්. එයා ඉන්න මොන දැන් මගේ කරපිටට මේ ඔක්කොම ටික දුන්නා මාම ඒක හරි, අන්තිම ඒක හරි. මෙතන ඔක්කොම ටික මම දැක්කා. ඔව් ඒක තමයි. එයා ඔයාට කොහොමද ටයිම් එයා වැඩ එක ටිකක් පුළුවන් ටයිම් එකක් හෙට කීයටද තියෙන්නේ සාමාන්‍යයෙන් කතා කරන්න? එයයි ඔයයි මයි කතා කරමු. හෙට තමයි අමාරුම දවස. අමාරුම දවසනේ. එහෙනම් මෙහෙම කරන්න ඔයා හෙට ඔක්කොම ටික අමාරුම බලාගෙන දවසේ. අපි රැට පොඩ්ඩක් කතා කරමුද? එතකොට ඔයාට අයිඩියා එකකුත් තියෙනවනේ මොනවද කතා නැත්තේ. කරන්න පුළුවන් මට කොටස් රැට තමයි පුළුවන්. ඔව්. රැට 9ට වගේ එහෙනම් අපි හෙට තුන් දෙනා රැට කතා පුළුවන් කරමු. මට මේ හෙට රැට පුළුවන් මට මේ ප්‍රශ්නයක් තියෙනවා මං හෙට රෑ සමහරකට යන්න පුළුවන් බැටික්ලෝ ගිහිල්ලා එන්න වෙනවා තංගල්ල පැත්තෙන් එන්න වෙනවා. ඒක යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ හෙට 10ට විතර. එහෙම වුණොත් කමන්නේ කමන්නේ. මම 4 තමයි එන්නේ. 3-4 යනවා. එතකොට එන්නේ පාරේ 4 නේ. 4 වරුවෙන් මං එන්නේ. ආහා. ඔව්. ඒක තමයි කමන්නේ මේ අපිට ඔක දුරට 7ට කෝල් එකක් කරගෙන කතා කරන්න පුළුවන් කොහමද ටයිම් බයික් එකක් වෙන්නේ සෙට් වෙන්නේ ඊට වඩානේ. තව අපිට වලක් කපා ගන්න ඕන කියලා කිව්ව නේද? ඔව් ඒ කියන්නේ භාජන රහිත ආරසි මේ වනවාසිය ක්‍රමයට ආහාර පිසීමේකට. ඒකට තැනක් තිබ්බනම් කපා ගන්න පුළුවන් නේ.
ඔව් කපා ගන්න එක ප්‍රශ්නයක් නෑනේ. ඕක මේ වැඩේ තියෙන එතන වටේට කට්ටියට ඉන්න පුළුවන් වෙන්නත් ඕනනේ. ඔව්, පොඩි උඩක් තියෙන්නත් ඕන. පොඩි ඉතක් තියෙන්නත් ඕනන්නේ. ඒක තමයි දරුණු ප්‍රශ්නේ. කොහෙද කියලා වලක් කපන්න තියෙනවා ගඟ පල්ලෙහා. ඒ පැත්ත ඒ අවුලන්නේ හරියනම් නැහැ. පුළුවන් වෙයි. ඒ පැත්තේ කරමු ඒ කොහොමද ඒතර පැත්ත රිස්ක් එකකුත් නැහැනේ. එහෙමනම් අවුලන්නේ නෑ. ඔව් ඒ පැත්තට තමයි දාන්න වෙන්නේ කොහමද වලක් කපා ගන්න වෙන්නේ. ඒක නම් කපා ගන්න පුළුවන් එදාට හරි දඩම් ගාලා ඔය ඉන්න කවරි ධම්මකනේ. ඒකට දර ටිකක් ගේන්නත් ඕනේ. හ්ම්. හරි ඒකට මේ රයිට්. මොනවද මේ අර චාකෝල් දාලා කරන්නම් කිව්වේ. දර ඕනේ නැද්ද? දර කියන්නේ පොල් කරු ටිකක් තිබ්බනම් ඇතිනේ. දර කියන්නේ ලොකු කොට තියෙනවා නම් හොඳයි. ඉතින් ඔක පත්තු කරන්න බෑ උදේ ඉඳලා. ඉතින් අමාරු වෙන වැඩේ. චාකෝල් ටිකක් දාලා ඊට වඩා ඊට ඉක්මනට ගන්න පුළුවන්. හරි අපි පොල් දර කරු දාලා චාකෝල් අන්තිමට ගේන්නේ කඩින්න ගේන්නේ ඔව් වෙන්නේ. ඔව් ඔව්. එහෙම දර දාලා කරන්න පුළුවන් නම් හොඳයි ඉතින්. ඒතකොට ලේසි හරි රස්නේ ඉතින් තියෙනවා. ඒ දර වලින් කරන්න පුළුවන් ඒ ගොඩක් වෙලාට මට බලමු. දර වලින් පුළුවන් ඒ ගොඩක් වෙලා කට්ට කෑලි ටිකක් ගෙනවනම් මේව කරනම් වැඩේ කරගන්න පුළුවන්. මම වැඩේ මම ඉන්නවා. ඒක පහ ඒක ගොඩක් වෙලාට දර වල මේ භාජන රහිත වීම තියෙන පළවෙනි දවසේ දෙවෙනි දවසේද? දෙවෙනි දවසේ තියෙන. දෙවෙනි දවසේ. එහෙනම් මේක පුළුවන් ඒ ඉදාට කරන්න. චාකෝල් වලට යන විදිහම කෝපගම්. එහෙම බැරිද? බෑනේ ඒක කෝප්ප ගන්නවා නම් මං කෝප්ප ගන්නවා කියලා අය ඇස්තෙමෙන්තුයි කියන්න ඕන. කෝප්ප මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගන්නවා ඊට පස්සේ චාකෝල් කෝප්ප ටික වලට දාලා කෝපගම් වෙදී. ඊට පස්සේ කෝප්ප ගත්තයි කියලා තමයි යන්නේ ඉන්වෙස්ටිගේෂන් එක. අන්න චාකෝල් වෙන්න පිළ පුළුවන්. දාලා කෝප ගන්නවා. හරි කෝප්ප ටික ප්‍රශ්නේ තියෙනවනේ ඉවරයි. උඩට මං ගාව. කෝප්ප ටික තියෙනවනේ. ඒතකොට කෝප්ප කොහොමද එහෙම ගන්න කියලා කියනවා ප්‍රොකියුමන්ට් එකක් නැතුව. ඒ කියන්නේ මම තැන් තුනකින් කෝප්ප බලලා කොටේෂන් අරගෙන ඊට පස්සේ ඒක හරි ස්ටෑන්ඩඩ් හරි ප්‍රොසීජර් එකක් තියෙනවා ඒක අනුමත කරන්න. ඒක මීටින් එකකට දාලා නෑ අනුමත ඉතින් කෝප කරලා මේ ගන්න නෑ. කොටේෂන් තුනේ ඈ හරි ඉතින් කෝප ගන්න නෑනේ අපි. කෝප්ප ටික අපි කොල්ලා ගෙදර චාකෝල්නේ තියෙනවා. ගන්නෙ. රයිට් මට තේරෙනවා කියන එක. කෝප ටික ප්‍රධාන වශයෙන් මම දෙනවා. වැඩේ ඉවරනේ. ආ, කෝප ටික ඒක මගේ පුළුවන්. ගානේ ප්‍රධානියක් වශයෙන් දෙනවා. චාකෝල් අපි සල්ලි වලට ගන්නවා. හොඳයි ඒක. ඒ හරි. ඒක වලම කරන්න කෝප ටිකත් කොහොම හරි මං හිතන්නේ බැරි වෙන එකක් නෑ. අර පණ පීර්සි කූට්ටම් ටික තමයි මට කේස් එක තියෙන්නේ. හ්ම්. කෝප ටිකක් පුළුවන් ඒ මම මතකයි කෝප 30ද 40ද තිබ්බ රූම් එකේ. දැන් මේ තියනවද දන්නේ නෑ. හ්ම්. මම ඒක බලන්න. හරි. අන්න එච්චරයි නේ තියෙන්නේ. ඒ ටික තමයි තියෙන්නේ දැන් මං හිතන්නේ මේ අනිත් අයටත් පැහැදිලි වෙන්නේ නැති කොච්චර මේ ක්‍රිටිකල් රෝල් එකක්ද කියලා ක්වාඩර් මාස්ටර්ට තියෙන්නේ රයිට්. ඔයගොල්ලෝ දැන් ගිය කෝසස් වල වුණත් ක්වාඩර් මාස්ටර් කියන්නේ මහා අමාරු වැඩක් මේ කරන්න මේ ඒක හරියට කරේ නැතුනොත් ඉතින් කොච්චර වැඩේ ප්ලෑන් කරත් කරන්න බෑ. රයිට් ඉතින් එයා හරියට කරොත් තමයි වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මං හිතනවා මේ රෑන්ක් අයියේ ඉන්දික මහත්තයයි වැඩේ කරයි කියලා. ඒක නැති වුණොත් පොඩ්ඩක් අමාරු වෙනවා අපිට කරගන්න වැඩේ. මොකද දැන් මේක ටිකක් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් දිස්ත්‍රික්ක මේ 2023 දිස්ත්‍රික් කැම්පේන් පස්සේ තියෙන ලොකුම ඉවෙන්ට් එක වගේ තමයි ඉතින්. මේ ලොකු ප්‍රමාණයක් සම්බන්ධ වෙලා කරන වැඩක් ඉතින්. මේක අපිට පොඩි පෙරහුරුවකුත් එනවා දිස්ත්‍රික් කැම්ප් එකට. මේකේ මං අවුරුදු ඒ ගානකින් ඔකට බැහැලා නැති නිසා මට ප්‍රශ්නේ තියෙන්නේ. අවුරුදු 10කින් විතර මං ඕකට ගිහිල්ලා නැහැ. ඉතින් අපේ ඉන්න මිනිස්සුයනේ කරන්නේ. ඉතින් සෑහෙන අයිඩියා එක අඩුයි මට. දැන් ඔව් අන්තිම යන්න ඕන එකට. හරි. රයිට් එහෙනම් ඒ ටික බල්ලා කියන්න තව නායකයන්ට ප්‍රශ්න තියෙනවද මොනවා හරි මේ කතා කරන පොඩි වෙලාවකින් දැන් මීටින් එක ඉවර වෙනවා. මම හිතන්නේ ගොඩක් දේවල් පැහැදිලි කරලා ඇත්තටම බොහොම ස්තුතියි සෑහෙන වෙලාවක් රැඳී හිටියා දැන් පැය දෙකකට අසන්න මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මේ පොල් තෙල් පහන දැල්වීම ඒ වලට බඩු කොහමද? බඩු නෑ ඉතින් බඩු ටික ගන්න ඕනේ මේ. ඒ ටික තමයි ඕනේ. අන්නේ ඒ කොඩි ටික ගේන්න කොඩි ලණු ඒ ටික ගේන්න කියන්න අපි ගාව පොඩි කොඩියක් තියෙනවනේ ස්කවුට් කොඩියක් තියෙනවනේ ඉස්කෝලේ. කවුට් කොඩියක් නම් තියෙනවා. මේ දිස්ත්‍රික් කොඩිය දාමුනේ දිස්ත්‍රික් කොඩිය බලමු. කොඩිය දාලා ඉතින් කොඩියක් නැහැ. දිස්ත්‍රික් කොඩියක් කොඩි ලණු තියෙනවා. තියෙනවා. ඒක හොයාගන්න පුළුවන්. කොඩි කණුවයි ඔව්. කොඩි තුනක් දාමු. ශ්‍රී ලංකා එකයි දිස්ත්‍රික් එකයි ස්කවුට් කොඩියයි දාමු. ස්කවුට් කොඩිය තියෙනවනේ ඉස්කෝලේ එකේ. කවුට් කොඩිය නම් තියෙයි. කොඩි තුන දාන කණු තුනක් තියෙනවා ඉස්කෝලේ. ඔව් තියෙනවා. ඒතර ආරම්භ කරලී එහෙම ගන්න තැනක් තියෙනවද?
මට මතක නැහැ. අර ආරම්භක අතන රැලි එතන ගන්න තුනක් තැන් තුනක් තියෙන. බය වෙන්න එපා. තැන් තුනක් තියෙනවා. ඕනනම් දෙනක වැඩි නම් ග්‍රවුන්ඩ් එකේම දාලා ගන්නත් පුළුවන්. වොලිබෝල් කෝඩ් එකේ එතන ගන්නත් පුළුවන්. අර මං පොඩි කිව්වා කණු එතන තියෙන තැන් තැනම තුනක් ගමුනේ. තියෙනවා. පොඩි කණු ඔව් ඒක තියෙන තමයි තැනක් තියෙනවා. ඔව් කණු දාපු තැන් තුනක්ම තියෙනවා. එතනම ගත්තාම ලේසිනේ. ආයි